පුතේ අපි අද දවසේදී කරගන්න යන්නේ වලට වාර විභාග එනවා. තුන්වෙනි වාර විභාගය. එතකොට තුන්වෙනි වාර විභාගයට අවශ්‍ය කරුණු ටික චුට්ටක් මොලේ ඉඳලා මතක් කරගන්න යන්නේ. එතකොට මම ඒකෙදී ඔයාලට තුන්වෙනි වාරේ පාඩම් ටිකට අදාළව තියෙන කරුණු ටික වගේම ඊට වඩා චුට්ටක් තව විශේෂයෙන් පේපර් එකේ එන්න පුළුවන් කරුණු ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් කතා කරලා ඊට පස්සේ තුන්වෙනි වාරේ පාඩම් ටිකට එන්න. හරි. හරි. දැන් මේ වෙනකොට ඔයාලා ගෙදරටලා නිදහසේ ඉන්න හොඳට පාඩම් කරලා ලෑස්ති වෙලා ඇති. නේද? එතකොට ඔයාලට මතක ඇති පෙළ පොතත් එක්කම ඔයාලට තිබුණු පාඩම් කිහිපයක්. ඒකේ විශේෂ පාඩමක් තියෙනවා උදේ ඒක වචන සහ බහුවචන කියන කොටස. මතක ඇති අපි ඒක වචන කියන්න ඔරුමේ කියලා කිව්වා. නේද? බහුවචන කියන්න අපි කිව්වා පන්නේ කියලා. මෙන්න මෙහෙම කිව්වා. හරි? එතකොට මෙන්න මේ කොටසට අදාළව අපි අද දවසේ පිටි වැඩක් කතා කරන්න යනවා. මයික් එක ඔෆ් කරන්න. හරි. ඔරුමේ කියලා කියන උදේ මොකක්ද? ඒක වචන කියලා කියන්නේ. හරි. ඒක වචන කියන්න පන්නේ කියලා කියන අපි බහුවචන කියලා කියන්නේ. නේද? මේක මම ඔයාලට කියලා දීලා තියෙනවා. එතකොට මේ ඒක වචන බහුවචන වලට එන්න පුළුවන් පුතේ මේ ප්‍රශ්නේ ආකාර දෙකකින්. එකක් තමයි ඔයාලට සමහර විට ඒක වචන පදේ දීලා බහුවචන පදේ ලියන්න කියලා එන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක වචන පදේ හෝ බහුවචන පදේ ලියන්න කියලා එන්න පුළුවන්. සමහර විට බහුවචන පදේ දීලා ඒක වචන කරන්න ඉන්නත් පුළුවන්. එතකොට ඔයා පැහැදිලිවම මතක තියාගන්න කොහොමද ඒක වචන පදයක් බහුවචන කරන්නේ කියලා. හරිද? එතකොට මම ඔයාලට කියලා දෙන්න තමයි ඒක වචන පදයක් බහුවචන කරන්න අපි පැහැදිලිවම එකතු කරන්නේ කාවද? කල් කියන කෙනා. කාවද එකතු කරන්නේ? කල් කියන ප්‍රත්‍යය. එතකොට මේ කල් කියන ප්‍රත්‍යය එකතු වෙන ආකාර කිහිපයක් තියෙනවා. ඒ තමයි අපි ගන්නවා මෙයාව කල් කියලා. එකක්. ඊට අමතරව මෙයාව ගන්නවා කල් කියලා. තව එකක්. හරි. ඒ වගේම මෙයාව කල් කියලා ගන්න. ඒ වගේම මෙයාව එර්කල් කියලා ගන්න. හරි. ඊළඟට තව මෙයාව එර්කල් කියලා ගන්න. හරි. ඒ වගේම මෙයාව එංග කියලා ගන්න. ඒ වගේම මෙයාව මාර් කියලා ගන්න. එතකොට මෙන්න මේ විදිහට කල් කියන ප්‍රත්‍ය එකතු වෙන ආකාර හතක් තියෙනවා. සමහර වෙලාවට මේ මාර් කියන කෙනා මාර් කල් කියලා කියන්නත් පුළුවන්. හරි. මේක කියන්නත් පුළුවන්. දෙකක් ඔබේ තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ කියන කල් කියන ප්‍රත්‍ය එකතු වෙන ආකාර කියලා එන හතක් තියෙනවා. ඒ හතෙන් ඔයාලට බොහෝ දුරට එන්නේ අනිවාර්යෙන් මෙන්න මෙයාව එන්නේ. හරි. ඊට අමතරව මෙයාවක් තියෙනවා මෙයාවක් තියෙනවා. ඔය තුන විතරයි සාමාන්‍යයෙන් ඔයාලගේ පෙළපොතේ ගන්නන්න තිබුණේ. හැබැයි අපිට කියන්න බෑ කෝක ඒ දෙක. එහෙනම් මතක තියාගන්න මම මේ ඔක්කොම ටික කියලා දෙනවා. මම මේ ටික කරලා තියෙන ඉන්න බය නැතුව කියන මේ ටික හරියට බලා ගන්න කියලා. right? එතකොට චුට්ටක් මතක තියාගන්න මෙයාව මේ කල් කියන කෙනා එකතු කරන ආකාර කිහිපයක් තියෙනවා. ඔයාලගේ පෙළපොතේ තිබුණා පුතේ නාම පදයක අවසානයේ එක්කෝ ඊ ශබ්දයක්. එහෙම නැත්නම් අයි ශබ්දයක්. එහෙම නැත්නම් ශබ්දයක්. එහෙමත් නැත්නම් මෙන්න මේ කියන නම. එහෙමත් නැත්නම් මෙන්න මේ කියන නම. එහෙමත් නැත්නම් මෙන්න මේ කියන ක්‍රියාව. මෙයාලගේ නාම පදයක් අවසන් වුණා. පැහැදිලිද සිද්ධිය? ඊ අයි එන් ඊ මේ කියන ශබ්ද හයෙන් එකකින් නාම පදයක් අවසන් වුණා. sorry තව එකක් දෙන්න ඕනේ. ඌ කියන ශබ්ද. හරි. මෙන්න මේ කියන ශබ්ද හතෙන් එක්කෙනෙක් ඉවර වුණොත් එයාගේ අවසානට අපි එකතු කරන්නේ කාවද? කල් කියන කෙනා. මේක තමයි වලගේ පෙළපොතේ වැඩිම පාඩමක් විදියට තිබුණේ. හරිද? එහෙනම් මතක තියාගන්න කල් කියන කෙනා එකතු කරන ආකාර තියෙනවා කිහිපයක්. එකෙන් පළවෙනි අවස්ථාව නාම පදයක අවසානයේ ඊ අයි එන් ඌ මේ කියන ශබ්දනේ කෙනෙක් හිටියොත් එයාට කල් එකතු කරන්න කියලා කියනවා. පිටිකම් බලමු. පළවෙනි අවස්ථාව මම කියනවා කිලි. බලන්න මෙයාගේ අවසාන පුතේ ඊ ශබ්දය. එහෙනම් මෙයාගේ බහුවචනය මොකක්ද? කිලිය. හරි. එහෙනම් මොන බහුවචනය? කිලිය. කිලි කියන්නේ ගිරවා. එහෙනම් කිලිහ කියලා කියන්නේ ගිරව.
පැහැදිලි නේද? right ඊළඟ දෙවෙනි අවස්ථාව මම ගන්නවා යානේ කියන වචනේ. හරි. එතකොට ගන්නවා යානේ කියද්දි මෙතන අවසාන තියෙන මොකද්ද? I ශබ්දය. එහෙනම් එයාටත් එකතු කරන්නේ කාවද? එහෙනම් බහුවචනේ මොකක්ද? යානේ. හරි. යානේ කියන්නේ අලියා. එහෙනම් යානේ කියලා කියන්නේ අලියා. ඊළඟ අවස්ථාව බලන්න මේ එන්න අපර. මම මෙතන ගන්නවා මාන්. මාන් කියන්නේ කාටද? මුවා. එහෙනම් මාන් කියලා આવොත් එයාගේ බහුවචනයට අපි එකතු කරන්නේ මොකක්ද? කල්. එහෙනම් බහුවචනේ නම් මොකක් කියලාද? මාන්ග. හරි. එතකොට මාන් ඒක වචනයි මුවා එහෙනම් මාන්ගල් බහුවචනයි. එතකොට ඔයා එහෙමයි තියෙන්නේ මෙතන ක අකුරු ග කියලා ශබ්ද කරන්නේ. ඇයි? එයාට කලින් ඉන්න කෙනා අල් නයන්නක් කියන තමයි අපි ආව ක කියන කෙනා ග කියලා ශබ්ද කරන්නේ. හරි. එහෙනම් මාන් මාන්ග මුවා මුවෝ. හරි. ඊළඟට මම ගන්නවා කන. කන. බලන්න එතකොට නයන්න මොකද්ද? මූර්ධජන නේද? එහෙනම් sorry අපි එකක් මගේ අරනවා නේ. හරි කමන්නේ. කන් ඇස. එතකොට මෙයාගේ අවසානයේ තියෙන කවුද? මූර්ධජ අන්න. එහෙනම් කන් කියන කෙනාට බහුවචන ගණනක් එකතු කරන්නේ ඒක. එතකොට කන්ග ඒ කියන්නේ කන් කියන්නේ ඇස. එහෙනම් කන්ග ඇස්. ඊළඟට බලන්න රාකුරම අගයරුණානේ. අපි ගමු ඌර් කියන වචනේ. ඌර් කියන්නේ ගම. නේද? එහෙනම් යාගේ බහුවචනේ හදාගන්න මොකද කරන්නේ? අවසානයේ රාකුරේ ඉඳලා එකතු කරනවා කල්. එහෙනම් හැදෙනා මොකක්ද? ඌර්. ඌර් කියන්නේ ගම. එහෙනම් ඌර් ගම. පැහැදිලි මේ සිද්ධිය? හරි. එහෙනම් බලන්න ඊළඟට මම ගන්නවා නාය කියන වචනේ. නාය කියන්නේ කාටද? බල්. එහෙනම් යාගේ අවසානයේ ඊ අකුරක්. එහෙනම් එයාටත් එතකොට මොකක්ද? අපි ගන්නවා නායි නම් යාගේ බහුවචනය නායිහ. නාය කියන්නේ බල්ලා. එහෙනම් නායිහ කියලා කියන්නේ කාටද? බල්ලෝ. හරි. ඊළඟට මම ගන්නවා ඌ ශබ්දයෙන් ඉන්න එක. හරි. මම බලනවා මෙන්න මේ වීඩු. නැත්නම් කුරංග. අපි වීඩු කියලා ගන්නකො. එතකොට වීඩු කියන කෙනාගේ අවසාන තියෙන මොකක්ද? ඩු අකුර නේද? එහෙනම් ඩු අකුරින් ඉඳලා එයාට බහුවචනයට වීඩුග කියලා ගන්න. හරි. එහෙනම් දැන් බලන්න මම මේ කියන පළවෙනි සිද්ධියට අදාළ නේද මෙතන බහුවචන වෙලා තියෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඔන්න ඒක වචන පදයක් බහුවචන කරන්න යද්දි පළවෙනි සිද්ධිය තමයි නාමපදයක අවසානයේ ඊ අයි අන් ඊ උ මේ කියන ශබ්ද වලින් එක්කෙනෙක් හිටියොත් එයාට බහුවචන කරන්න අපි එකතු කරනවා කාවද? කල් කියන කෙනා. සිද්ධිය පැහැදිලි. හරි. එහෙනම් ඔන්න පළවෙනි සිද්ධිය හරි. අපි ඊළඟට යනවා දෙවෙනි සිද්ධිය. හරි. දෙවෙනි සිද්ධිය තමයි පුතේ නාමපදයක අවසානයේ අල් මයන්නක් හිටියොත්. හරි. මකුරක් හිටියොත් මේ මකුර අයින් කරලා එයාගේ වෙනුවට අපි එකතු කරනවා කාවද? එංගල් කියන කෙනා. හරි. එංගල් කියන කෙනා. එතකොට මතක තියාගන්න ඕනේ. ටුටක් කියන ඊට කලින් අපි මේකත් බලමු. දැන් ඔයාලට බැරි වෙලාවක් විභාගේ පේපර් එකේ බහුවචනය දීලා තිබුණොත් බහුවචන ශබ්දේ දීලා තිබුණොත් ඔයා මෙන්න මේ සිද්ධිය මතක තියාගන්න. එහෙනම් මේ කිලි කියන කෙනාගේ කල් කෑල්ල විතරයි අයින් කරන්නේ. නේද? බහුවචන දීලා තිබුණොත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් කිලි කිලියල් වෙනවා නම් අපි කල් අයින් කරාම අපිට ඒක වචනේ හැදෙනවා. නේද? or මේ සොල් එක එනවා. හරි. එහෙනම් ඒක හරියට මතක තියාගන්න. මේ හැම එකේම එනම් පළවෙනි සිද්ධියට අදාළව කල් කියන කෙනා අයින් කරන එක විතරයි කරන්නේ අපි බහුවචනේ හදාගන්න. හරි. ඊළඟට බලන්න. ඊළඟට තියෙනවා ඊළඟ අවස්ථාව මම මේ කියන ගාම එකේ අල් මයන්නක් නාමපදයක අවසානයේ හිටියොත් ඒ වෙලාවට මොකද කරන්නේ? අල් මයන්න අයින් කරලා එතනට එකතු කරනවා කාවද? එංගල් කියන කෙනා. හරි. උදාහරණයක් විදියට මම ගත්තොත් එහෙම මරණ. හරි. මොකද්ද වෙන්නේ? මේ අල් මයන්න අයින් කරනවා. අයින් කරලා එතකොට ඉතුරු වෙන්නේ මොකක්ද? මරණ. හරි. එහෙනම් ඉතුරු වෙන්නේ මොකක්ද? මරණ. එයාට එකතු කරන අපි කාවද? එංගල්. එහෙනම් හැදෙනවා නාමපදයේ මොකක්? බහුවචනේ මොකක්ද? මරංගල. පැහැදිලිනේ සිද්ධිය? ඒක වචන නාමපදයක අවසානයේ අල් මයන්නක් හිටියොත් අල් මයන්න අයින් කරලා එතනට එකතු කරන අංග. එහෙනම් හැදෙනවා මොකක්ද? මරංගල.
ඊළඟට තව එකක් බලමු අපි පළන් වලට උරු වචනයක් නේ. පළන් කියන්නේ පළතුර. මෙන්න අල්මයන්ක් ඉන්නේ. එහෙනම් අල්මයන් අයින් කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? පළ. එහෙනම් එයාට හුඟල් එකතු කරනවා. එතකොට එනවා මොකක්ද පුතේ? පළන්ද. පැහැදිලි? එහෙනම් මරණ ගස මරණ්ඩල් ගස්. පළන් පළතුර එහෙනම් පළන්ද පළතුර. හරි? ඊළඟ සිද්ධිය. තුන්වෙනි අවස්ථාව. අපි ගන්නවා පවුලේ ඥාතියෙක් හරි නෑදෑයෙක් හරි. හරි? පවුලේ ඥාතියෙක් එහෙම නැත්නම් පවුලේ ඥාතියෙක් හරි. එහෙම නැත්නම් අපි ගන්නවා නෑදෑයෙක්. අපි එහෙම කියන්නේ පවුලේ ඥාතියෙක් එහෙම නැත්නම් නෑදෑයෙක් ආවොත් අපි නෑදෑකම් පවත්වන ක්‍රමවේදයක් තියෙනවා. නේද? පවුල කෙනෙක් වෙන්න පුළුවන්, පවුල් සමාජිකයෙක් වෙන්න පුළුවන්. හරි. ඒ වෙලාවට අපි අම්මා තාත්තා එන්නවා වගේම පිට කෙනෙක් ආවොත් නැන්ද මාම කියලා කියනවා නේද? අන්න ඒ වගේ. බහුවචන කරන්න නම් පුතේ. ඒ වෙලාවට එයාගේ අවසානට අපි කරන්නේ බොහෝදුරට මාර් කියන කෙනා. එහෙම නැත්නම් අපිට මාර්ගල් කියන කෙනා පාවිච්චි කරන්න පුළුවන්. ඒක ගොඩක් තැන්වලදී මාර් විතරයි පාවිච්චි කරන්නේ. මාර්ගල් පාවිච්චි වෙන අවස්ථා අඩුයි. හරි. එහෙනම් ඔන්න මතක තියාගන්න මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා. අම්මා. හරි? දැන් අම්මා කියන කෙනා එක වචනයි නේද? අම්මා ඒක වචන. එතකොට අම්මලා කියලා කියන්නේ. හරි? ඔයාලගේ අම්මලා. එහෙම කියනවා. අන්න ඒ වගේ අම්මලා කියලා කියන්න අපි කරන්නේ මොකක්ද? මේ අම්මා කියන නාම පදයේ අවසානට එකතු කරනවා මොකද්ද අපි? මාර් කියන කෙනා. එහෙනම් ඔන්න බහුවචනේ මොකක්ද උදේ? අම්මාමා. පැහැදිලි සිද්ධිය. ඊළඟට මම ගත්තොත් එහෙම අප්පා කියලා. එහෙනම් අප්පා කියන්නේ තාත්තා. එහෙනම් තාත්තලා කියන්නේ අපි එකතු කරනවා මොකක්ද? අප්පාමා. පැහැදිලි? හරි. මම ගත්තොත් එහෙම මාමා කියලා මම බලන්නකො. මාමා. එතකොට මාමා. එහෙනම් දැන් මාමාගේ බහුවචනය ගලන්නේ. ගොඩක් අයට මේක આવොත් වර්ණ අවස්ථා වැඩි. ඇයි මාමා කියන්නේ මාමා අකුරු දෙකක්. ආයෙ එකතු කරද්දි මා කියලා එකතු කරද්දි ගොඩක් අය මා අකුරක් අලුතින් දාන්නේ නැහැ. මම අහලා තියාගන්න මා. හරි තුනක් එනවා. ඊට පස්සේ තමයි එරක්. එහෙනම් බහුවචන මොකද්ද? මා. පැහැදිලිද? ඔන්න මතක තියාගන්න පවුලේ ඥාතියෙක් නෑ. දැන් බහුවචන කරන්න ආවොත් එයාගේ අවසානට අපි එකතු කරන්නේ කවුද? මාර්. එහෙම නැත්නම් මාර්ග. අම්මා මාර්. අම්මා අම්මලා. අප්පා මාර්. තාත්තා තාත්තලා. මාමා මාර්. මාමලා. එහෙමත් නැත්නම් සමහර විට මෙහෙම වෙන්නත් පුළුවන්. දැන් ඔයාලා මේ එකතු කරන එකේ අවසාන සමහරට මාර්ගල් කියලා දීලා තියෙනවා. හරි. එතකොට ඔයා දැනගන්න ඕනේ මේ මාර්ක් කියන එකම තමයි මාර්ගල් කියලා දීලා තියෙන්නේ කියනවා. හරිද? ඔක මතක තියාගන්න. එහෙනම් ඔන්න දෙවෙනි සිද්ධියත් හරි තුන්වෙනි සිද්ධියත් ගන්න හරි. හරි? එහෙනම් ඊළඟ අවස්ථාව ඔයා මතක තියාගන්න පුතේ ඊළඟට හතරවෙනි අවස්ථාවේදී තනි අකුරෙන් ශබ්ද වෙන නාම. තනි අකුර. හරි? තනි අකුරෙන් එනවා නම් පුතේ අනිවාර්යෙන් ඒක දීර්ඝ ශබ්දයෙන් එන දීර්ඝ වන නාම පද. හරි? තනි අකුරෙන් දීර්ඝ නාම පද. එහෙම නැත්නම් මේ වගේම තව එන්න පුළුවන් දීර්ඝ ශබ්ද දෙකක්. කෙටි ශබ්ද දෙකක් විතරයි. කෙටි ශබ්ද දෙකක්. මේක ටුටක් වලට අමාරු වැඩ. හරි? කෙටි ශබ්ද දෙක. තනි අකුරෙන් ශබ්ද වෙන දීර්ඝ ශබ්ද තනි අකුරෙන් දීර්ඝ වෙන නාම පදයක්. එහෙම නැත්නම් කෙටි ශබ්ද දෙකක්. එහෙමත් නැත්නම් මෙන්න මෙහෙම වෙන්න පුළුවන් දීර්ඝ ශබ්දයෙන් අවසන් වන නාම. හරි? දීර්ඝ ශබ්දයෙන් අවසන් වන නාම. දීර්ඝ ශබ්දයෙන් අවසන් වන අකුරු දෙකේ නාම. හරි? එතකොට මතක තියාගන්න මම චුට්ටක් උදාහරණයක් කියන දැන් තනි අකුරෙන් ගත්තාම අපිට ඉන්නවා මෙන්න මෙහෙම නාම පද. ඌ. හරි? දැන් මේ දෙන්නගේ දීර්ඝ ශබ්දයක් නේතිනේ. දීර්ඝ වෙලා තියෙන්නේ. ඌ දීර්ඝ වෙලා තියෙන්නේ. හරි? අන්න ඒ වගේ නාම පදවලට අපි එකතු කරනවා පුතේ එකල් කියන කෙනා. අපිට තියාගන්න කාවද එකතු කරන්නේ එකල් කියන කෙනා.
එහෙනම් ඊ කියන කෙනාගේ බහුවචනය කවුද? ඊක. හරි. ඔන්න මම කියපු තනි අකුරෙන් දීර්ඝ නාම පද. හරි. පූ මොකක්ද එනම් බහුවචනය පූක. හරි. ඊ කියන්නේ මැස්සා එහෙනම් ඊක මැස්සෝ. පූ කියන්නේ මල එහෙනම් පූකල් මල්. හරි. ඒ වගේම කෙටි ශබ්ද දෙකක්. දැන් බලන්න පසු. කෙටි ශබ්ද කියලා කියන්නේ මොනවද? ශබ්දේ දීර්ඝව ඇදෙන්නේ. ඔයාලට මතක ඇති මම අයන්න කිව්වා. හැබැයි මම ආයන්න කිව්වේ චුට්ටක් දීර්ඝව ඇද්දා. නේද? චුට්ටක් අදින්න. එහෙනම් කියනවා වෙන්නේ නැතුව කෙටියෙන් කියන්නේ පක්සු. පයන්නේ කෙටි ශබ්දයක්, සු අකුරු කෙටි ශබ්දයක්. මෙන්න මේ වගේ. පසු. ඔන්න ඒ වගේ කෙටි ශබ්ද දෙකක් එක ළඟ තියෙන අකුරු දෙකේ වචනයක් නම් එයා බහුවචන කරන්නත් අපි ඒක කරන්නේ කාවද? කල් කියන කෙනා. හරි. එහෙනම් ඔන්න මතක තියාගන්න අපි මොකද කරන්නේ? කෙටි අකුරු දෙකක් සහිත නාම පදයක් නම් එයාව බහුවචන කරන්න කල් එකතු කරනවා. හරි. ඒ වගේම තව එකක් බලමු අපි පොසු කියලා. හරි. පොසු. එතකොට එයාගේ බහුවචනය මොකක්ද? පොසු. හරි. එහෙනම් ඔන්න පසු කියන්නේ එළදෙන එහෙනම් පසුක එළදෙන. කොසු කියන්නේ මැස්සා එහෙනම් පසුක මැස්සෝ. හරි. ඊළඟට බලන්න තව සිද්ධියක් අපි ඊළඟට බලමුකෝ දීර්ඝ ශබ්ද දෙකක් කියනවා. දැන් බලන්න. sorry දීර්ඝ ශබ්දයෙන් අවසාන. විලා. දැන් බලන්න විලා කියන්නේ මොකක්ද වෙලා තියෙන්නේ? මෙයාගේ අවසානයේ ආ ශබ්දයක් ඇවිල්ලා. එහෙනම් මෙයාගේ බහුවචනය මොකක්ද? විලාප. හරි. විලා. ඔන්න ඔය වගේ ඒක වචන පදයක් බහුවචන කරද්දී මේ උත්තර කියන තුනක් එකතු කරගන්න. සිද්ධිය පැහැදිලි නේද? එහෙනම් ඔන්න හතරවෙනි සිද්ධිය හරි. ඊළඟට පස්වෙනි සිද්ධියට අපි යමු. ඒකේ වෙන්නේ පුතේ නාම පදයක මානව වාචී නාම පද. අපිට තියාගන්න මානව වාචී කියන්නේ මිනිස් වර්ගයා හඳුන්වන නාම පදයක් ආවොත් ඒ නාම පදයේ අවසානට අපි ඒ ඉන්න කෙනා අනිවාර්යෙන් එන්න අකුරකින් ඉන්නේ. ඒතර සාමාන්‍යයෙන් අපිට මේක හඳුනා ගන්න පුළුවන් මේ එන්න අකුරෙන් අවසන් වෙන මානව වාචී නාම පදයක් වෙනවා. එයා ගොඩක් දුරට පුතේ අනිවාර්යෙන් පිළිමි කෙනෙක් ගැන කියනවා. හරි. එන්න අකුරෙන් අවසන් වෙන එන්න අකුර අවසන් වෙන මානව වාචී නාම නපුරෙන් අවසන් වන මානව වාචී නාම පදයක් නම් එයාගේ ඒ නපුර මොකද කරන්නේ? මේ නපුර අපි ඉවත් කරලා ඒ වෙනුවට එකතු කරනවා වර්ග කියන කෙනා. ඔයාලා මතක තියාගන්න ඔයාලට පළවෙනි අවස්ථා හතර විතරයි පුතේ ගොඩක් දුරට තියෙන්නේ මම මේ ටික දුන්නා. හරි? එහෙනම් ඔන්න මතක තියාගන්න නපුරෙන් අවසන් වන මානව වාචී නාම පදයක් නම් නපුර ඉවත් කරලා වර්ගල් එකතු කරනවා. පැහැදිලි නේද සිද්ධිය? දැන් මම මෙහෙම ගන්නම්කෝ නාම පදයක්. මම ගන්නවා ඔයාලගේ හම්බෙනවා පෙළපොතේ මානවයන් කියන වචන. මානව. එතකොට ඔයා ගන්නවා මානවයන් කියන්නේ කාටද? ශිෂ්‍යයන්. හරි? එතකොට මෙන්න අකුරෙන් ඉවර වෙලා. එහෙනම් මෙයාගේ බහුවචනය කොහොමද? මානව. එයාගේ බහුවචනය මානව. පැහැදිලි නේද? මානවයන් ශිෂ්‍යයා එහෙනම් බහුවචනයේ මානවර්ග ශිෂ්‍යයෝ. හරි. ඒ වගේ මම ගන්නම් තව එකක් ආසිරියන් කියලා. ආසිරියන්. හරි. ආසිරියන්. එතකොට දැන් ඔයා බලයි ආසිරියර් වචනේ අපි ගන්න. නැත්නම් ආසිරියේ. එහෙනම් මොකද ආසිරියන් මතක තියාගන්න පිරිමි ගුරුවරයෙක් නම් යාට ස්ථිරව අපිට කියන්න පුළුවන් ආසිරියන් කියලා. හරි. අන්න ඒ වෙලාවට මේ නකුර අවුල් කරලා එයාගේ බහුවචනය ගන්නවා. මොකක් වෙලා දෙනා ආසිරියර්. දැන් ඔන්න මොකද සිද්ධිය? නකුරක් හිටිය. නකුරක් හිටියනම් එයා වයින් කරලා සර්කල් එක. හරි. ඊළඟට 6 වෙනි සිද්ධිය. ඒකෙදි වෙන්නේ මම ඔයාලට කිව්වා මෙන්න මෙහෙම එල් අකුරක් හිටියොත්. හරි. මෙන්න මේ එල් අකුර හිටියොත්
ඒ ලකුර අයින් කරලා අපි එතනට දානවා පුතේ මෙන්න මෙහෙම වෙක්ටර් කියන එක. හරි. මේ ලකුර හිටියොත් මේ ලයින් කරලා එතනට එකතු කරනවා වෙක්ටර්. උදාහරණයක් විදිහට ගන්නම්කෝ මම මුල් කියන කෙනා. හරි. මුල් කියලා කියන්නේ කටුව. එහෙනම් එයාගේ බහුවචනය මොකක්ද? ලකුර මෙයාව අයින් කරා. එතකොට මු විතරයි. එහෙනම් මෙයාට වෙක්ටර් එකතු කරා මුත්‍ර. හරි. ඒ වගේම බලනකොට නාල් කියන වචනේ නාල් කියන්නේ දවස්. එහෙනම් ඒකෙ මොකද වෙන්නේ? නියල් ලකුර අයින් කරා එතනට එකතු කරා මොකක්ද? නාට්ක. නාට්ක. හරි. එහෙනම් ඔන්න 6 වෙනි සිද්ධිය. ඊළඟට බලන්න 7 වෙනි සිද්ධිය. අපි ගන්නවා පුතේ මානවවාචී නාමපදයක අවසානයේ මෙන්න මේව කියන ලකුරක් හිටියොත්. හරි. මේ ලකුර හිටියොත් අපි කරන්නේ මේ ලකුර අයින් කරලා එතනට එකතු කරගන්නවා මෙන්න මේ කියන අකුර. එතකොට ඔයාට චූටි සිද්ධියක් දැන් තේරෙනවා. නේද? ලයින් දෙකයි එක්කෙනෙක් මෙයා අනිත් එක්කෙනා මේ. මෙයාත් එක්කන් ඉන්නේ මෙන්න. මෙයාත් එක්කන් ඉන්නේ මෙන්න. අපි ටිකක් මෙහෙම මතක තියාගන්න. මේ ලකුර නිකන් ඉරි ගොඩක් තියෙනවා. නේද? කාලාන ඉරි දෙක තුනක් තියෙනවා. එහෙනම් කාලානකෝ මෙන්න වෙටා. එහෙම මතක තියාගන්න. පෙරිය පාඹුලාන එයාත් එක්කම මතක තියාගන්න මෙන්න අර පෙරියරාම එන්නේ කියලා. ඊට පස්සේ එයාට කල්. හරි. එහෙනම් කල් සහ කල්. ඔන්න ඔය සිද්ධිය මතක තියාගන්න. හරි. එතකොට දැන් හිතන්න මම මෙන්න මෙහෙම වචනයක් ගත්තොත් මම ගන්නවා කල් කියන වචන. කල් කියන්නේ ගල්. එහෙනම් මෙයාගේ බහුවචන කල් මොකක්ද වෙන්නේ බහුවචනය කප්ක. හරි. එහෙනම් මොන කල් කියන්නේ ගල එයාගේ බහුවචනය කට්ක. ගල්. හරි. ඊළඟට මෙහෙම ආවොත් එහෙම තව පුල් කියන්නේ. පුල් කියලා ආවොත් මොකද? වචනේ කියලා යට වචන කියවේ. හැබැයි වචනේ උච්චාරණය මොකද්ද? පුට්ක. හරි. ආගමෙන් දාලා කියවන්නේ පුට්ක කියලා කියනවා. right. එහෙනම් ඔන්න බලන්න මොකට ඒක වචන පදයක් බහුවචන කරන ආකාර 7ම කියලා දුන්නා. හරිද? ඔන්න ආකාර 7ම කියලා දුන්නා. එහෙනම් පුතේ මෙන්න මේ සිද්ධිය හරියට ඔළුවේ මතක තියාගන්න. මොකද විභාගෙට ওই සිද්ධිය අපි පැහැදිලිවම හරියට දැනගන්න ඕනේ. හරි. එහෙනම් ඒක වචන පදයක් බහුවචන කරන සිද්ධියට අදාළව ඔන්න කොටස 6. හරිද? එතකොට දැන් මේක එන්න පුළුවන් විදියකුත් තියෙන්න ඕනේ විභාගෙට. මම ඔයාලට කිව්වා එන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි ඔයාලට ඒක වචන පදයට ගැලපෙන බහුවචන පදේ ලියන්න කියලා. එහෙම එන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට ඒක වචන හෝ බහුවචන පද ලියන්න කියලා එන්න පුළුවන්. හරි. එහෙමත් නැත්නම් ඔයාලට බහුවචන පදේ ලියන්න කියලා ඒක වචන පදේ ලියන්න කියලා එන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට ඔය කොහොම ආවා මම මේ දැන් කියලා දීපු සිද්ධියට අදාළව මේ ටිකට අදාළ ඒක වචන පදයක් බහුවචන කරන එක සහ බහුවචන පදයක් ඒක වචන කරන එක කරගන්න පුළුවන්. එතකොට උදේ මෙන්න මේකක් මතක තියාගන්න. හරි. මේ සිද්ධියේදී මෙන්න මෙහෙම තියෙන්න පුළුවන් ඔයාලා චුට්ටක් අර කලබල කරන්න. හරි. දැන් මරංග කියලා බහුවචනේ දීලා තියෙනවා. මේ ඔයාලා කරන වැරද්ද. හරි. මරංගල් කියන බහුවචනේ දීලා තිබුණොත් එහෙම ඔයා ඉස්සෙල්ලාම කල් කියන කෙනානේ අයින් කරන්නේ නේද? ගොඩක් අය කරන්නේ මරංගල් කියලා ආවොත් එහෙම මරං කියලා මෙහෙම ඒක වචන කියලා ලියනවා. එතකොට ඔයා දැන් දන්නවා මේක වැරදි. මෙතන එන්න අකුර නෙමෙයි ඉන්න ඕනේ. මොකද්ද එහෙනම් ඒක වචනේ කරන්න අල්මයන් මරං. හරිද? එහෙනම් ඔයා පැහැදිලිව මේක හරියට මතක තියාගන්නද මේකද මේ වැරද්ද ඇත්තම ගොඩක් අය කරන ඉන්නේ. එහෙනම් මරණ ගල් නම් බහුවචනේ මරණ ගල් නම් ඒක වචනේ මරණ. හරි. සමහර විට මෙන්න මෙහෙමත් වෙනවා. පසුත්ත. හරි. ආවොත් පසුත්තල් කියලා ආවොත් එතකොට ඔයාලයි පසුත්ති. නෑ.
එහෙනම් ඔයා දන්නා මෙතන ඇවිල්ලා තියෙන ප්‍රත්‍ය මොකද්ද? උත්ත. එහෙනම් ඒක වචනේ පසු. හරි. සමහර වෙලට මාමා මාර් කියලා මාමා මාර්හ. හරි. මේ වගේ આવොත් ඒක ගොඩක් අය කරන්නේ කෙලින්ම ක කෑල්ල අයින් කරනවා. එතකොට ලියනවා මොකක් කියලාද? මාමා මාරහ. sorry මාමා මාර්. ඒකත් බහුවචනමනේ. එහෙනම් ඔයා සිද්ධිය මතක තියාගන්න. මෙතන එක කියලා තියෙන මොකක්ද? මාර්හ. එහෙනම් අපි ඒක දන්නවා. එහෙනම් මාමා. ඔන්න ඔය වගේ ඒක වචන පදයක් බහුවචන කරන සිද්ධි ටික හරියට විභාගයට ඇති බලාගෙන යන්න. හරි. එහෙනම් අපි යම් ඊළඟ කොටසට. ඊළඟට ඔයාලට මතක ඇති ඔයාලට පෙළ පොතේ තිබුණා මේ සංඛ්‍යා ටික. ඉලක්ක. හරි. එතකොට ඉලක්කම් වලට අපි දෙමළෙන් කියනවා ඉලක්කම් වල. හරි. මම මේක කියලා දුන්නා. ඔයාලට මම බිඳුවේ ඉඳලා කියලා දෙලා තියෙනවා. හරි. ඉලක්කම් වල එහෙම නැත්නම් එන්ගල් සංඛ්‍යා කියලා. හරි. ඉලක්කම් වල කියන්නේ නැත්නම් එන්ගල් කියලා කියන සංඛ්‍යා කියලා කියනවා. එතකොට මේ කොටසට අදාළව චුට්ටක් මතක තියාගන්න. අපි ඉගෙන ගත්තා බිංදුව 1 2 3 4 5 6 7 8 9 10 ඔන්න ඔහොම ඉලක්කම් ටික එනවා. මම මේ කියන අකුරු භාවිතයේ කිව්ව නීතියක් තියෙනවා. ඒක හරියට අහගන්න මේ සිද්ධිය ඔයාලා ඉලක්කම් ලියද්දී ඔයාලට වරදින්න පුළුවන් අවස්ථා තියෙන ඉඳලා කියන්න. උදේ මතක තියාගන්න සංඛ්‍යාලියගේ මෙන්න මේ රයන්න වෙනවා. හරි. මේ රයන්නට කලින් මෙයාට කලින් අල් නයන්නක් ආවොත් එයා අනිවාර්යෙන් මෙයාමයි. පැහැදිලි නේද සිද්ධිය? මෙන්න මේ පෙරේරාණ කියන කෙනාට කලින් අල් කිරීම શબ્දය මේ රයන්න ඇවිල්ලා එයාට කලින් මෙහෙම එන්න අකුරක් ආවොත් අනිවාර්යෙන් එයා කවුද? ඉරණ සුලිනා. මෙන්න එක සිද්ධිය. හරි. ඊළඟට දෙවෙනි සිද්ධිය මතක තියාගන්න. අපි සිංහලේ ට කියන අකුර ගන්නවා. එයාට කලින් ගන්න නයන්න අනිවාර්යෙන් මොකක්ද? නෑ. එහෙම නේද? දයන්නට කලින් ගන්න නයන්න අනිවාර්යෙන් මොකද කියලා නීතියක් සිංහලේ දෙනවා. අන්න ඒ වගේ දෙමළ වලදී ගන්නවා ද කියන්න තයන්න. එහෙනම් තයන්නට කලින් එන අල් නයන්න අනිවාර්යෙන් කවුද? මෙන්න මේ කියන මොමුසුලි නම. හරිද? ඔය සිද්ධිය ඔබේ තියා ගන්න වෙනවා. ඊළඟට තුන්වෙනි සිද්ධිය හරි. ඔයාලා දන්නවා අපේ දෙමළ වල නීතියක් තියෙනවා පුතේ ද අකුරට කලින් අල් නයන්නක් ආවොත් හරි ද අකුරට කලින් අල් නයන්නක් ආවොත් අනිවාර්යෙන් ඒ අල් නයන්න වෙන ඕන සිද්ධියක්. හරි. ද අකුර කියලා කියන්නේ අපි තයන්න. නේද? ඒ වගේම තයන්නට කලින් අල් නයන්නක් ආවොත් අනිවාර්යෙන් මෙන්න මේ සිද්ධි තුන ඔයාලට ඉලක්කම් ලියන්න යද්දී වරදින්න පුළුවන් නැහැ. හරිද? එහෙනම් ර අකුරට කලින් එනවා නම් අල් නයන්න මෙයයි. හරි. ඊළඟ සුලිනා. ද අකුරට කලින් අල් නයන්න කියනවා මුණු සුලිනා. ඒ වගේම ද අකුරට කලින් අල් නයන්න කියනවා සුම්මනා. ඔන්න ඕක හරියට මතක තියාගන්න. මොකද මේ සිද්ධිය ඔයාලට වරදිනවා කියලා මම පැහැදිලිවම දන්න හින්දා තමයි මම ඔය කියලා දුන්නේ. හරි. හරි. එහෙනම් අපි දැන් ලියාගෙන යමු. එතකොට පුතේ මතක තියාගන්න බිඳුව කියලා කියන වචන දෙකක් තියෙනවා. එකක් තමයි අපි ගන්න සයිෆර් කියන වචන. හරි. මේක සාමාන්‍ය මුස්ලිම් අය කතර භාෂාවෙන් පාවිච්චි කරන්නේ සයිෆර් කියන වචන. ඊළඟට එහෙම නැත්නම් අපිට තව වචනයක් තියෙනවා මොකද්ද? පූජ්‍ය. හරි. සමහර මේක පූජ්‍යම් කියලා කියන නැත්නම් පූජ්‍ය දෙකම හරි. එහෙනම් අපි කියන්නේ සාමාන්‍ය පූජ්‍යම් කියලා තමයි කියන්නේ. හරි. ඊළඟට එක. මෙන්න මම කියලා දෙන්නේ පළවෙනි සිද්ධිය එනවා. මොකද්ද? මෙන්න මේ රයන්නට කලින් එන නයන්න අනිවාර්යෙන් කවුද? මෙන්න සිද්ධිය හරි. on root. හරි. ඊළඟට දෙක කියන්නේ අපි බලන්න මේ බලන්න. ඉරන්දු. හරි. ඉරන්දු. ඔන්න
වරදින්න බෑ ආයි. හරි? ඊළඟ 3 කියන්න 3. ඔයාලා 10ට ගයින්න දන්න. හැබැයි ලියන්න යද්දි වරදිනවා. එහෙනම් ඔන්න හරි, ඉරන්දු හරි, මූණු හරි. ඊළඟට මෙන්න මේකත් ඔයාලා වරද්දා ගන්න අකුරක්. මේ ඉලක්කම මාන. මේ බලන්න. ගොඩක් අය ද අකුරට කලින් බිඳුව කියලා හිතලා බිඳුව ලියනවා. බිඳුව නෙමෙයි මෙන්න එන අකුර. හරි? නාම. ඊළඟට පහ කියන්න පුතේ අපි කියන්නේ මොකක්ද? අයින්දු. මෙන්න ද අකුරට කලින් එන නයන. හරි? එහෙනම් ඔන්න සිහියෙන් ලියන්න ඕනේ ඉලක්කම් ලියන්න. තව වරදින්න පුළුවන් සම්භාවිතාවය වැඩි. හරි? වරදින්න පුළුවන් අවස්ථාව වැඩි. එහෙනම් ඔන්න බිඳුවට සයිපර් නැත්නම් பூஜ்ஜியம் එක කියන්න ஒன்று இரண்டு மூன்று நான்கு ஐந்து. හරි? ඊළඟට 6 කියන්න අපි කියනවා හරි? ඊළඟට 7 කියන්න මේ ඒලු කියද්දි මෙන්න ලු අකුර. මේක චුට්ටක් මතක තියාගන්න. ආරු කියද්දි ලු අකුර මතක තියාගන්න. චුට්ටක් ඉතින් සිද්ධියක් තියෙනවා. හරි? එහෙනම් ඔන්න 6 7 මේක නම් කාටවත් වරදින්නේ නැහැ. හැබැයි සමහර අය මේක 8 කියන එක 8 කියලා ලියන අවස්ථා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ. හරි? එහෙනම් 7 8 9 කියන්නේ පැහැදිලිව මතක තියාගන්න 9. හරි? මෙන්න මෙතනට සමහර අය අල්මා යන දාලා ලියන 9 කියලා. එහෙම වචනයක් නෙමෙයි. කතන භාෂාවේදී අපි 9 කියලා කිව්වත් ලියද්දී අපි කියන්නේ කවුද? 9. එහෙනම් මෙන්න 9. 10 කියන්නේ ඊළඟට 5. හරි? එහෙනම් අපි පැහැදිලිවම දන්නවා එකේ ඉඳලා ඉලක්කම් ලියද්දී අපිට මෙන්න මේ විදිහට වරද්දක් නැතුව වැරදි අඩුම කරගෙන ලියන්න පුළුවන්. හරි? එතකොට දැන් මෙතනින් එහාට සමහර විට ඉලක්කම් ආවොත් එහෙම දැන් අපිට ඉලක්කයේදී සමහර විට එන්න. හරි? එතකොට ඔයා පුතේ මතක තියාගන්න දැනට ඔයාලගේ සිලබස් එකේ තිබුණේ 10 වෙනකම් විතරයි. හැබැයි අපි 20ට බලමු. හරි? මේ මම ලියන්න කියන්නේ ඔයාලට දැනගන්න විතරක් මම 50ට වෙනකම් කියලා දෙන්න. 20ට කියනවා අපි මොකක්ද? ඉරුපද. හරි? ඉරුපද. 20. එතකොට 30 කියන්න මොකක්ද? මුප්පද. හරි? 40 කියන්න අපි කියනවා මොකක්ද? නාප්පද. හරි? 50 කියන්න අපි කියනවා අයිඹ. මේ චුට්ටක් නිකන් මතක තියාගත්තා නම් හොඳටම ඇති. හරි නේද? ඔන්න එතකොට මේ සිද්ධි ටිකත් එක්කම ඔයාලට දැන් ඒක වචන බහුවචන කරන එක හරියි. ඊළඟට සංඛ්‍යා කොටස හරියි. හරි නේද? right. ඊළඟට අපි බලමු ඔයාලට පැතිත් එක්කන් සම්බන්ධ වෙලා ත කියන අදහසෙන් දෙන චුටි කොටසක් තිබුණා. හරි? එතකොට එකට යන්න කලින් සංඛ්‍යාත් එක්කන් අපි ඉලක්කම් භාවිතා කරලා වාක්‍ය හදන්න තිබුණා. අපි ඒ කොටස කරලා ඉන්නේ. එතකොට හරි ඒක වචන කරා බහුවචන කරා ඒකත් එක්කන් ගැලපෙන චුටි කොටසක් දෙන ඒක කරලා ඉස්සරහට යන්න. right. හරි? එහෙනම් ඔන්න පුතේ බලා ගන්න. ඔයාලට මතක ඇති මම ඔයාලට කියලා දුන්නා ගසක් තියෙනවා කියලා. හරි? එතකොට අපි සාමාන්‍යයෙන් මේ ගසක් කියන එක කරපු ක්‍රමයක් තියෙනවා. ගස්. හරි? එතකොට එකක් කියන අදහසනේ කියන්නේ පැහැදිලිවම එකක් කියලා කියනවා. ගසක්. එතකොට මේ ගසක් කියන්නේ මම කියව මෙතන ගස කියන එකට අපි ගන්නේ මොකක්ද? මර. හැබැයි ගසක් කියන්නේ අපි මේ ගස කියන කෙනාට ඔරුත් කියන කෙනා දාලා ගසක් කියලා ගත්තා. එහෙනම් එයාව ගත්තා කොහොමද? ඔරු මර. ඔරු මර. ගස මර. ඔරු මර ගස. එතකොට මේ ඔරු මරන් කියන එක තව ක්‍රමයකට කියන්න පුළුවන් කියලා කියනවා. හරි. ඒ තමයි මරම් ඔන්. මතකයි නේද මේ? හරි. එතකොට මෙතනදී මම කියලා දෙන්න පුතේ ඔරු මරන් කියලා ගත්තොත් මෙයා පැහැදිලිවම ගසක්. අපිට ඔරු නිතර ඒ වගේම මේ ඔරු මරන් කියන එක මරම් මොන්රු කියලා කියන්න පුළුවන් කියලා කියනවා. හරි. හැබැයි මම ඔයාලට මෙහෙම දෙයක් කියන්නම්. අපිට වාක්‍ය හදද්දී මේ සංඛ්‍යාව මුලට ගන්න එක තමයි වඩා පහසු.
නම් වරදින්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. හරි. එහෙනම් ඔරු මරණ. දැන් මම මේ විදිහට කිව්වොත් එහෙනම් මෙහෙම කියන. ගසක් තියෙනවා. තියෙනවා කියන්නේ ඉරුකු. හරි. එහෙනම් ගසක් තියෙනවා. ඔරු මරණ ඉරුකු. හරි. මම කියනවා ගසක් නැහැ. මරණ උරු ඉල්ලේ. ඔන්න ඔය වගේ සරල වාක්‍ය අපිට හදන්න නම් මේ දෙක පාවිච්චි කරන්න පුළුවන්. අර මේ කරන දෙකම කියන්න ඕනේ. හරි. එහෙනම් මම කියන ඒ වගේ ගිරව් දෙන්නේ. හරි. ගිරව් දෙන්නේ. එතකොට කොහොමද කියන්නේ මම? ගිරව් දෙන්නේ කියන්නේ ගිරව කියන්නේ කිලි. හරි මම මේ සංඛ්‍යාව පාවිච්චි කරා ඒක වචනය බහුවචනය කරපු ඉඳන් මේ කොටස මෙතන කියලා දෙන්නේ නෑ. ගිරව් දෙන්නේ. එතකොට ගිරවා කියන්නේ අපි දන්නවා මොකක්ද? කිලි කියන්නේ. හරි. පළවෙනි ක්‍රමයේ සංඛ්‍යාව වලට ගන්න. එහෙනම් සංඛ්‍යාව දෙන්නේ කියන්නේ අපි දන්නවා මොකක්ද? ඉරණ. දෙක කියන්නේ ඉරණ. එතකොට දැන් බලන්න ගිරවා දෙන්නේද ගිරව් දෙන්නේද? ගිරවා කිව්වොත් ඒක වචනේ ඉරණ්ඩු කියලා කියන්න පුළුවන්. හැබැයි මෙතනදී අපි ගන්නේ ගිරව් එහෙනම් කිලි කියන කෙනාගේ බහුවචනේ කියන්නේ. එහෙනම් ගිරව් දෙන්නේ කොහොමද? ඉරණ්ඩු කිලිය. එහෙම නැත්නම් තව ක්‍රමයක් මේ සංඛ්‍යාව පිටිපස්සට. එහෙනම් කිලියල් ඉරණ්ඩු. පැහැදිලි නේද? හරි. ඔන්න එකක් ඉරණ්ඩු කිලිය එහෙම නැත්නම් කිලිය ඉරණ්ඩු. ඊළඟට තුන්වෙනි එක. මං කිව්වොත් එහෙම පළතුරු 10ක්. හරි. පළතුරු 10ක්. එතකොට කොහොමද මට කියන්න පුළුවන්? දැන් අපි දන්නවා පළතුරු කියන්නේ පළතුර පළ නේද? 10ක් කියන්නේ පත්තු. එහෙනම් දැන් මම මෙතන පත්තු පළන් කියලා ලිව්වොත් හරියද? 10 පළතුර. එතකොට වැරදි. එහෙනම් බහුවචන කරන්න ඕනේ. මොකද්ද? පත්තු පළංග. පැහැදිලිද? නම් පත්තු පළංග. එහෙම නැත්නම් පළංගල් පළ. ඔන්න ඔය විදිහට ක්‍රම දෙකක් පාවිච්චි කරන ඉස්සරහට වාක්‍ය හදන්නේ. හරි. එහෙනම් පැහැදිලිව සිද්ධිය මතක තියාගන්න සංඛ්‍යාත් එක්කම පාට එක වචන බහුවචන පාවිච්චි කරන අවස්ථා එන්නේ. හරි. ඔන්න එහෙනම් මේකත් හරි. right. අපි යන්නේ නම් ඊළඟ කොටස. හරි. දැන් ඔයාලගේ පෙළ පොතත් එක්ක යන පාඩම් කොටස දින මම ඒකට චුට්ටක් කියන්නම් මේ කොටස තව ටිකක් කරලා. හරි. ඊළඟට ඔයාලට මතකද පාඨ වර්ග තිබුණා. හරි පාඨ වර්ග වලට දෙනවා මොකක්ද? නිරංග. නිරං කියන්නේ පාඨ, නිරංග පාඨ වර්ග. මේක සමහර විට එන්න පුළුවන්, සමහර විට නොඑන්නත් පුළුවන්. හැබැයි අපිට දැනගෙන ඉන්න. හරි. එතකොට පළවෙනියට රතු කිව්වොත් එහෙම රතු වලට අපි කියන මොකක්ද උතේ සිවප්පු කියන. මේවා දෙන්නාරේ පාට. හරි. ඊළඟට අපි ගත්තොත් එහෙම නිල් කියලා. හරි. නිල් වලට අපි කියනවා නීල නිරයි. හරි. නැත්නම් නිල්. ඊළඟට කහ කියලා ගත්තොත් එහෙම කහ කියන්නේ අපි කියනවා මංජල්. හරි. ඊළඟට සුදු කියලා ගත්තොත් එහෙම මම නිකන් මතක් වෙන්න විතරයි මතක් කරගෙන යන්නේ සුදු කියන්නේ අපි කියනවා වෙල්ලේ. හරි. ඊළඟට කළු කියලා කියන්නේ අපි කියනවා කළු කියලා කියන්නේ ලස්සන පාටක් නේද? කරු. හරි. ඊළඟට දැන් ඉතින් කේසරි පාට නෙමෙයි ලස්සන එක නේ. ඒක කොහොමද ලස්සනයි නේ. හරි. ඊළඟට 6 දම්. දම් පාට කියන්නේ මොකද මතක තියාගන්න මේ දම් පාටට වචන දෙකක් තියෙනවා. එකක් කියනවා ඌදා කියලා. හරි. ඌදා කියලා කියනවා. ඒ වගේම මේකට සමහර අය නාවත් නිරන කියලා කියනවා. හරි. නාවත් නිරන. ඊළඟට
කහළුවා තුන් නිල් සුදු තව තියෙනවා මේ දුඹුරු පාට හරි දුඹුරු දුඹුරු කියලා කියන්නේ අපි කියනවා කපින නිරන් කියලා හරි ඊළඟට තව තියෙනවා අලු පාට කියලා කියන්නේ අලු පාට කියන්නේ අපි කියන සාම්බර නිරන් කියලා හරි ඊළඟට තව තියෙනවා තැඹිලි කියලා කියන්නේ හරි තැඹිලි පාට කියලා આવොත් කියන අපි ඒකට කියන සෙම්මන්දල් ලියන හරි සෙම්මන්දල් එතකොට මේක අමතරව තව අපිට ඕනම් රෝස පාට කියලා આવොත් කියන ඒ වෙනකොට ඔයා මතක තියාගන්න රෝස පාට වලට රෝසාන් රෝදාන් හරි එතකොට මුතේ මේ මෙහෙම පාට ලියද්දී සාමාන්‍යයෙන් අපි අවසානට අනිවාර්යෙන් නිරන් කියන කෙනා දාන්න. මෙන්න මේ නිරන් කියන කොටස දානවා පාටක් ලියන්න. හරි. එහෙම දාන්නේ රයන්න මතක තියාගන්න නිරන් කියද්දී අනිවාර්යෙන් මොන රයන්නද? මෙන්න මේ කියන පෙරිය රාණ එන්නේ ලොකු රයන්නේ. හරි. එතකොට සමහර විට දැන් ඔයාලට මේක නිකන් දැනගන්න කියන්නේ ලා පාට සහ තද පාට එන්න පුළුවන්. එතකොට ලා පාට නම් අපි ඒකට ගන්නවා ඉලන් කියන වචන. හරි. නිකන් මතක තියාගන්න ඉතලයි කියන්නේ. තද පාට නම් අපි ඒකට කියනවා කඳුන් කියන. හරි. උදාහරණයක් විදිහට මෙන්න කියෝ ලා නිල්. එතකොට ඉලන් නීල නිල. හරි. ලා නිල්. එතකොට තද නිල් පාට කඳුන් නීල නිල. ඔන්න ඔය විදිහට ලා පාට සහ තද පාට අපි පාවිච්චි කරනවා. එතකොට එහෙනම් මෙයා ලා පාට කියන්න මෙයා තද පාට කියන්න. හරි? right. එහෙනම් ඔන්න අපි දැන් ඒක වචන බහු වචන ගන්නවා. ඊට පස්සේ සංඛ්‍යා ටික හරි ඊළඟට පාට වර්ග ටික හරි. හරි? ඊළඟට ලියන්න කියනනේ sorry. ට අදහස දෙනවා. හරි? අපි නාම පදවලට ට කියන අදහස දුන්නා. හරි? ඒ කොටස කරලා අපි තුන්වෙනි වාරේ පාඩම් ටිකට එමු. right. හරි නේද? පේන්නේ නැහැ කියලා කියනවා. පුතේ මම පෙන් ලියලා තියෙනවා පැහැදිලි නැති කට්ටිය අත ඔස්සන්න. පැහැදිලිව පේනවනේ. right. හරි මට කමෙන්ට් එකක් දාන්න කාට හරි අපහැදිලි නම් පේන්නේ නැත්නම් මම අනිවාර්යෙන් බලන්නම් වාගේ ස්ක්‍රීන් එකේ පේන්නන්නේ නැත්නම් හේතුව මොකක්ද කියලා බලමු අපි. right. හරිද? එහෙනම් අපි ඊළඟට ඔයාලගේ පෙළ පොතේ මතක ඇති මෙන්න මේම කොටසක් තිබුණා. ඔයාලා මතකද මම ඔයාලට අර පුටුවක් එහෙම ඇඳලා පෙට්ටියක් එහෙම ඇඳලා පෙට්ටිය ඇතුලේ බල්ලෙක් ඉන්නවා අනම්මන කියලා කිව්ව වාක්‍ය ටිකක් ඇඳුවා. හරි. ඔන්න ඇඳුවා නේද? පිළිටීමක් කියන්නේ. අන්න ඒ වගේ නාම පදයක පිළිටීමක් කියන්නේ අදී අපිට අවශ්‍ය වුණා පැටි ටික. හරි. එකක් තිබුණා මම මේ ටික ඉක්මනට ලියා ගන්නවා. මෙන්න මෙහෙම පැටි කියලා කියන්නේ අපි කිව්වා මොකක් කියලාද? පක්කංග පැටි කියලා කියන්නේ කවුරුද ගත්තේ? පක්කංග කියලා ගන්න. හරි. එතකොට මේ පැටි යටතේ අපි කිව්වා කීලේ කියලායි. කීලේ. ඊළඟට මේ. හරි. ඊළඟට මුන්නා. හරි. ඊළඟට අපිට තිබුණා පින්නා. හරි. පින්නා. මුන්නාල් පින්නාල් මීලේ කීලේ. හරි. ඊළඟට තව අපිට තිබුණා මෙන්න මේ. උල්ලේ දෙවි. උල්ලේ මම දෙවෙනි වාරේ එක හරි මම චුට්ටක් මතක් කරගෙන යන්නේ සමහර විට පේපර් එක එන්න පුළුවන් කියලා තියෙනවා. උල්ලේ දෙවි.
ඊළඟට තවත් ගත්තා පක්කති. හරි. පක්කති කියන වචනේ ගත්තා. ඊළඟට තව එකක් තිබුණා අරුවිල් කියලා. හරි. ඊට පස්සේ තව මම ගත්තා බලද ඉඩද කියලා. බලද එහෙම නැත්නම් ඉඩද. හරි. මෙන්න මේව තිබුණා. එතකොට මේලේ කියලා කියවොත් අපි මොකක් කියන්නද? උඩ කියලා කියනවා. මේලේ කියන්නේ උඩ. sorry. මේ කීලේ. කීලේ කියලා කියන්නේ යට. මේලේ කියලා කියන්නේ උඩ. මුන්නා කියලා කියන්නේ ඉදිරියේ නැත්නම් ඉස්සරහ. හරි? ඉදිරියේ. මේ ටික මම උගන්වලා තියෙනවා බලන්න. පින්නාල් කියලා කියන්නේ පිටුපස. හරි? පිටුපස. ඊළඟට උල්ලේ කියලා කියන්නේ මොකක්ද? ඇතුළේ. උල්ලේ කියලා කියන්නේ ඇතුළේ. දෙලියේ කියලා කියන්නේ එළියේ නැත්නම් පිටත. හරි? එළියේ එහෙම නැත්නම් පිටත. ඊළඟට බලන්න පක්කති. ඒ කියලා කියන්නේ පැත්තකින්. පක්කති කියලා කියන්නේ පැත්තකින්. හරි? ඊළඟට අරුහි. අරුහි කියලා කියනවා අසල කියලා කියනවා. හරි? වලදු කියලා කියන්නේ දකුණ. හරි? ඉඩදු කියලා කියන්නේ වම්. එතකොට මෙන්න මේ පැති ටික පාවිච්චි කරන්න තිබුණා. මේවා පාවිච්චි කරන්න තිබුණේ ත අදහස දෙන නාම පදයක් එක්ක. එතකොට මම කිව්වා ඔයාලට මෙන්න මෙහෙම දෙයක් උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම පොඩි පෙට්ටියක් අරන් මේ පෙට්ටිය ඇතුලේ බෝලය තියෙනවා. මතකද නේද? මේ පෙට්ටියක් අරන් පෙට්ටිය ඇතුලේ බෝලයක් තියෙනවා. මට කියන්න ඕනේ මේ පෙට්ටිය ඇතුලේ බෝලය තියෙනවා කියලා. හරි? එතකොට මම කිව්වා අපි සාමාන්‍යයෙන් මෙහෙම කියන්නේ පෙට්ටිය ඇතුලේ බෝලය තියෙනවා. හරි? පෙට්ටිය ඇතුලේ බෝලය තියෙනවා. එතකොට මේ කියන කතාව කියන්නේ මම ඔයාලට කිව්වා අපි සාමාන්‍ය සිංහලයේ කියන ක්‍රමවේදය නෙමෙයි දෙමළ වලදී කියන්නේ. ඇතුලේ කියන කෙනා පැත්තක්. නේද? මේ තියෙනවා නේද ඇතුලේ? මේ උල්. හරි? එහෙනම් මම කිව්වා එයත් එක්කන් සම්බන්ධ වෙන නාමපද. ඇතුලේ මොකක් ඇතුලේද? අපි ප්‍රශ්න කරනවා. ඇතුලේ මොකක් ඇතුලේ? එතකොට ප්‍රශ්න කරන්නේ ඉන්නේ සම්බන්ධ වෙන නාමපදේ තමයි පෙට්ටිය. නේද? එහෙනම් පෙට්ටිය ඇතුලේ කියලා කියන්නේ අපිට මෙන්න මෙයාට පෙට්ටියට ඇතුලේ කියලා තමයි දෙමළ වලදී අදහන කියලා මම ඔයාලට කියලා දීලා තියෙනවා. හරි? එහෙනම් මතක තියාගන්න පැත්තක් සම්බන්ධ වෙනවා නම් ඒ සම්බන්ධ වන නාමපදයට අපිට අදහස දෙන්න. එතකොට මෙතනදී මම ඔයාලට කියලා දෙන්නේ ක්‍රමයකට පෙට්ටිය ඇතුලේ. එතකොට පෙට්ටිය කියලා කියන්නේ අපි කියන්නේ මොකක්ද? පෙට්ටි. හරි? එතකොට පෙට්ටියට ඇතුලේ කියලා කියන්නේ ඒ හින්දා මෙයාට එක්ක එකතු කරගන්න. පැහැදිලි සිද්ධියක්. එතකොට එහෙනම් පෙට්ටිය ඇතුලේ කියන්නේ පෙට්ටි උල්ලේ නෙවෙයි පෙට්ටික උල්ලේ. හරි? පෙට්ටික උල්ලේ බෝලේ කියන පන්දු. එහෙනම් පෙට්ටික උල්ලේ පන්දු තියෙනවා කියලා කියන්න කියනකෝ කියලා ගන්න පුළුවන්. හරි? එහෙනම් ඔන්න බලන්න උල්ලේ කියන්නේ පැත්ත. එයාත් එක්කම එක්ක දැම්ම මොකටද? ත අදහස දෙන්නේ. මෙන්න මේක. එහෙනම් පැහැදිලි පිළිපීමක් කියන්න යද්දී අපි අදාළ නාමපදයට ත අදහස දෙන්න. එයාට කලින් අදාළ නාමපදයට එක්ක එකතු කරන්න. එහෙනම් මෙන්න මම සිද්ධි කියලා දෙන්නම්. මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි දෙමළ වලදී මෙන්න මේ ප්‍රත්‍ය එකතු කරනවා සිංහලේන ත කියන නාමපද අදහස දෙන්න. පැහැදිලිද? නාමපදයකට ත කියන අදහස දෙන්න ඌ එකතු කරනවා. එතකොට මෙයා එකතු කරද්දී තොත්කු කියලා එකතු. ඒ වගේම බුක්කු කියලා එකතු කරනවා. හරි? ඒ වගේම එත්තුක්කු කියලා එකතු කරනවා. හරි? එත්තුක්කු කියලා එකතු කරනවා. ඒ වගේම මෙයාව උත්කු කියලා එකතු කරනවා. හරි? ඔන්න පැහැදිලි සිද්ධිය
නාම පදයකට අවසානයේ තියෙන ශබ්දයක් එක්ක සලකලා ත කියන අදහස දෙන්න උක්කු බුක්කු උත්තුක්කු උක්කු ඔය කියන ආකාර හතරෙන් එකතු කරන්න. ඊට පළවෙනි සිද්ධිය ගන්න මෙන්න මේ. සාමාන්‍ය නාම පදයක අවසානයේ ඊ ශබ්දයක් I ශබ්දයක් හරි ඊ ශබ්දය නාම පදයක අවසානයේ I කියන නාම පදයේ අවසාන ශබ්ද තිබුණොත් එහෙම නැත්නම් ඌ ශබ්දයක් හිටියොත් එයාට අපි එකතු කරන්නේ මොකක්ද? උක්කු කියන කෙනා. හරි. දැන් ඔයා දැක්ක පෙට්ටි කොහොමද එනම් උද්ගෝනේ පෙට්ටි කියන්නේ අවසානයේ ඊ ශබ්දයක්. එහෙනම් එයාට ගත්තාම තමයි මොකක්ද? පෙට්ටික්කු කියලා. හරි. පැහැදිලි? එතකොට මම ගත්තොත් එහෙම යාන ටී කියලා ඉන්දර කියලා ටී කියලා ගත්තොත් එහෙම එයාට එකතු වෙද්දි කොහොම වෙන්නේ? ටී. ටී කියලා ගත්තොත් ඊ තේනි කියලා ගත්තොත් එහෙම තේනි. හරි. ඒ වගේම මම ගත්තොත් එහෙම යානේ කියලා. අපි ගමු ඔයාලට කියලා. එහෙම තියෙන එකක්. කදිරේ කියලා ගමු. පුටුව. එහෙනම් පුටුවඩ බල්ලා ඉන්න. කොහොමද කියන්නේ? කදිරේ එහෙනම් එයාට එක්කු එතකොට කදිරේ ඔන්න සිද්ධි. පැහැදිලි? ඒ වගේ දෙවෙනි සිද්ධියට යන කලින් මේකක් බලලා එමු. පළවෙනි පෙළ පොතේ තිබුණා ඌ ශබ්දින් ඉවර වෙන නාම පද. හරි. මම මෙහෙම ගන්නකො. අඩුප්පු කියමු. අඩුප්පු කියන්නේ ලිප. හරි. එහෙනම් එයාට අදහස් දෙන්නේ කොහොමද වෙන්නේ? අඩුප්පු. ඔන්න උක්කු එකතු වෙනවා නේද? පැහැදිලි? ඒ විදිහට මම ගන්න දෙවෙනි සිද්ධිය නාම පදයක අවසානයේ පුතේ මෙන්න මෙහෙම කියනවා. එහෙම නැත්නම් ඌ කියන ශබ්දයක් හිටියොත් එයාට උක්කු කියන අදහස දෙන්න. කියන අදහස දෙන්න අපි එකතු කරන්නේ කාවද? බුක්කු කියන කෙනෙක්. හරි. මෙයා ගොඩක් වෙලාවට යෙදෙන අවස්ථා අඩුයි මානව වාචික නාම පද දෙකක් තමයි මෙයා ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ. නිකන් බලමු මේක අදාළ දෙයින්ද අම්මා කියන කෙනාට ආවොත් එහෙම අම්මාට කියන අදහස දෙන්නේ මොකක්ද? අම්මා උක්කු. හරි. මොනවද නේද? එහෙනම් තුන්වෙනි සිද්ධිය නම් නාම පදයක අවසානයේ අල්මයන්න හිටියේ. මේ අල්මයන්න අයින් කරලා එතනට එකතු කරනවා පුතේ උත්තුක්කු කියන කෙනෙක්. හරි. නැත්නම් මෙයාව උත්තුක්කු කියලා ගන්න පුළුවන්. දැන් උදාහරණයකට මම ගත්තොත් එහෙනම් පළතුර කියන අදහස ගන්න. පළ. හරි. ඒ මොනොත් මොකද්ද වෙන්නේ? පළ කියන කෙනාගේ මේ අවසානයේ අල්මයන්න අයින් කරනවා. එතනට එකතු කරනවා කාවද? උත්තුක්කු කියන පළතුක්කු. හරි. එතකොට බලන්නකෝ දැන් ඔන්න සිද්ධිය. පෙට්ටි කිව්වා එහෙනම් පෙට්ටිය පෙට්ටික්කු පෙට්ටිය. තී ගින්දර එහෙනම් තීක්කු ගින්නට. හරි. කදිරේ කිව්වා එහෙනම් කදිරේක්කු පුටුවට. අඩුක්කු ලිප එහෙනම් අඩුක්කු ලිපට. දැක්ක නේද? දැන් ඔක්කොටම එයාලගේ සිද්ධිය උක්කු. මෙතන ආ ශබ්දයක් නැත්නම් ආ ඌ කියන ශබ්දයක් හිටියොත් එයාට එකතු කරනවා බුක්කු කියන. හරි. අම්මා බුක්කු. අපි ගත්ත පූ කියන මල කියන අදහස් පූවුක්කු. හරි. ඒ විදිහට. ඊළඟට අල්මයන්ක් හිටියෝ ඒකට එකතු කරනවා කවද? අල්මයන් අයින් කරලා උත්තුක්කු එනම් පළතු. මට මතකයි වගේ පෙළපොතේ ඊළඟ සිද්ධියට අදාළව මෙන්න මේක තිබුණා. හල් ශබ්දයක් හිටියෝ. හල් ශබ්දයක් හිටියෝ. කවුරු හැරද? මේ කියන හැර. අල්මයන් හැර හල් ශබ්දයක් තිබුණා. එයාට එකතු කරනවා උත්තුක්කු කියලා. හරි. පළවෙනි පෙළපොතේ තිබුණා මෙන්න මේ වචනයක් ජන්න. හරි. ජන්න කියලා කොහොමද වෙන්නේ? මෙන්න අවසානයේ ලකුණ. එහෙනම් ඒක කරන්න ඕනේ. එතකොට මෙයාට එනවා උදේ ජන්න ලුක්කු. හරි. එහෙනම් ජන්න ලුක්කු.
ඔන්න ඒ විදිහට නාම පදයේ අවසාන වෙන හල් අකුරට ගලපලා අපි ඔක්කො එකතු කරන්න ඕන. මොකද අන්න ඒ කොටස පාවිච්චි කරලා අපිට පුළුවන් මේ කියන පැටි ටිකක් එක්ක වාක්‍ය ටිකක් හදා ගන්න. මේ කොටස පැහැදිලි වෙන්න තියෙනවා ඇතුලේ. ඇතුලේ කියන්නේ පිටීම මේ පිටීම ඇතුලේ මොකක් ඇතුලේද පෙට්ටිය ඇතුලේ. අපි සිංහලයේ පෙට්ටිය කියලා ගත්තට දෙමළවලදී පෙට්ටියට කියන අදහස දෙන්නවා මෙතනදී ඔක්කො එකතු කරලා. හරි. right. දැන් එහෙනම් අපි මෙතනින් එහාට රචනා ටික ගැන කතා කරමු. හරි. එතකොට ඔයාලට වාර විභාගයට අනිවාර්යෙන් පුතේ පේපර් එකේ රචනාවක් එනවා. ඒතකොට මේ රචනාවට අදාළ වෙන්න වාක්‍ය ටිකක් හදන්න වෙනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න අපි අද දවසේදී ඉතිරි කොටස විදියට රචනා ටික කරගන්න යනවා. හරි. එහෙනම් අපි ලියමු රචනා කිහිපයක්. පළවෙනියට මම ඔයාලට එන්න පුළුවන් මාතෘකා ටික කියන්න. පළවෙනියට මෙන්න පුළුවන් පුතේ නාම කියන්නේ. එහෙම නැත්නම් සුය අරිමුල්. නාන් එහෙම නැත්නම් සුය අරිමුල්. එතකොට නාන් කියලා කියන්නේ මොකක්ද? මම. නේද? සුය අරිමුල් කියලා කියන්නේ තමා ගැන හඳුන්වන්නේ. හරි. තමා ගැන හඳුන්වන්නේ. ඔන්න පළවෙනි රචනාව මම එන්න පුළුවන් කියලා හිතන්න. හරි. ඊළඟ දෙවෙනි රචනාව විදිහට සමහර විට මේකට පස්සේ එන්න පුළුවන් සුරතලා කියලා නම. sorry එනද කුඩුම්බ මගේ පවුල. එනදු කුඩුම්බ. හරි. ඒ කියලා කියන්නේ මගේ පවුල කියලා. එනදු කුඩුම්බ කියලා කියන්නේ මගේ පවුල. හරි. ඊට පස්සේ තව එකක් එන්න පුළුවන් එනදු සෙල්ල පිරාන්ත. හරි. එනදු සෙල්ල පිරානි. ඒ කියලා කියන්නේ මොකක්ද එනදු සෙල්ල පිරානි කියලා කියන්නේ? එනදු කියන්නේ මගේ කියන්න, සෙල්ල පිරානි කියලා කියන්නේ සුරතලා කියන්නේ. හරි. එනදු සෙල්ල පිරානි මගේ සුරතලා. ඊළඟ තව එන්න පුළුවන් ඔයාලගේ පෙළ පොතේ අවසාන පාඩම් වල හම්බෙන අවසාන පාඩම එනදු පාඩුසා. හරි. ඒ කියලා කියන්නේ මගේ පාස. එනදු පාඩශාලේ කියලා කියන්නේ මගේ පාස. හරි. ඔන්න රචනා මාතෘකා හතරක් තියෙනවා මෙතන. හරි. එතකොට අද දවසේ අපි මේ හතරම ලියාගෙන යනවා. හරිද? එහෙනම් මාතෘකා හතර ලියා ගන්නවද? ඕන්න අපි එකින් එක ලියාගෙන යමු. හරි? ඔන්න පළවෙනි මාතෘකාව නා මම. එහෙම නැත්නම් සුය අරිමු. හරි? ඒ කියන්නේ මම එහෙම නැත්නම් තමා ගැන හඳුන්වන්නේ. මේ ලකුණු 10ක් ඔයාලගේ පේපර් එකේ. හරි. අපිට දෙවෙනි වාර රචනාවක් ආවේ නැහැ. හරි. මොනිකේ දෙවෙනි වාරට අදාළව රචනාවක් ආවේ නැහැ. හැබැයි උදේ මයික් එකක් කවුරුහරි ඔන් කරගෙන ඉන්නවද? තමා ගැන හැඳින්වීම. එහෙනම් මේකෙදි ඔයාලට වාක්‍ය පහයි ඉන්නේ බය වෙන්න එපා. අපිට දෙවෙනි වාර රචනාවක් ආන්නේ නැතුණාට අපි දැන් දෙවෙනි වාර නෙමෙයි තුන්වෙනි වාර විභාගෙ ලියන්න. හරි. එහෙනම් පළවෙනියට මම මෙහෙම කියනවා. මගේ නම මම මෙතනට ගන්නවා කුමරන් කියලා. ඔයාට කැමති නම් ඔයාගේ නම ඔයා ලියන්න. හරි. මම මෙහෙම දෙයක් කියන්නම්. ඔයාලට වාර විභාගයට එන රචනාවට
ඔයාලගේ විස්තරම ලියන්න කියලා නීතියක් නැහැ. පැහැදිලිද මම කියන්නේ? ඔයාලට මම මේ දෙන්නේ බොරු එකක් නම් ඒ බොරුව ඔයාට ලියන්න පුළුවන්. හරිද? කිසිම කෙනෙක් අහන්නේ ඔයාගේ ඉස්කෝලේ ආගමද ඔයාගේ නම මොකද්ද අරකද මේකද? එහෙම කවුරුත් අහන්නේ නැහැ. හරි? එහෙනම් ඔන්න මම පළවෙනියටම කියනවා මගේ නම කුමරන්. මම කියනවා මගේ කියන්න මොකද්ද පුතේ ඔයා දන්නවා? මගේ කියන්න එනදු. හරි? එහෙනම් නම කියන්න පෙර. මගේ නම එනදු පෙර. නම මොකක්ද? කුමරන්. හරි? ඔන්න මම පළවෙනි වාක්‍යය ගත්තා මගේ නම කුමරන් එනදු පෙර කුමරන්. හරි? එනදු පෙර කුමරන් ඕනම් උච්චාරණය අවශ්‍යයි ලියා ගන්න. මම උච්චාරණය දුන්නේ නැහැ. හරි? මම ලියුවේ පළවෙනි වාක්‍යය මගේ නම කුමරන්. right? මගේ නම කුමරන්. හරි. ඊළඟට දෙවෙනි වාක්‍යය. දෙවෙනියට මම කියනවා මෙන්න මේ මගේ ගම මම නුවර කියලා ගන්නද? යාපනය කියලා ගන්න නේ. අනුරාධපුරේ කියනවා අපි ඔක්කොම අනුරාධපුරේ ඉන්න. එහෙනම් මගේ ගම අනුරාධපුර. නුවර කියලා ගන්න. මගේ ගම අනුරාධපුර. එතකොට කොහොමද කියන්නේ මගේ කියන්න එනදු. හරි? මගේ කියන්න එනදු. ගම කියන්න අපි දන්නවා මොකක්ද? ඌ. එහෙනම් එනදු ඌ අනුරාධපුරේ කියන්නේ මතක තියාගන්න අපි දාන්නේ අනුරාධපුරය නෙමෙයි අනුරාධපුර. හරි. එහෙනම් මගේ ගම අනුරාධපුරය. කොහොමද කියන්නේ? එනදු ඌර් අනුරාධපුර. හරි? එහෙනම් මගේ ගම අනුරාධපුරය. එනදු ඌර් අනුරාධපුර. හරි? ඊළඟට ඔයාලා ලියනකම් මම එන්නේ කියන්නේ ඊළඟට තුන්වෙනි වාක්‍යයේදී මම මෙහෙම කියන්නම් මට වයස ඔයාලට දැන් ඇවිල්ලා 11 නේ 11ක් නැද්ද? ඔව් 11යි කියලා ලියන්න. ඔයාට හදිස්සියවත් ඉතින් ඕක අමතකයි නම් ඔයා 10යි කියලා දාලා වැඩි ගොඩ ගන්න. හරි? ඉස්කෝලේ පේපර් එකේ ලියන්නේ 11යි කියන එක අමතකයි. එහෙම වෙලාවට වඩ පුළුවන් දෙන්නේ කියලා මයින්තු 10යි කියලා ලියන්න. හරි? එහෙනම් මට කියන්න අපි කියන මොකද්ද පුතේ? මට කියන්න වයස කියලා කියන්න අපි මොකද්ද කියන්නේ? වයස. එහෙනම් වයස. මට වයස 11යි කියන්න අපි ගන්නවා පදිනොන්දු. ඔයාට පදිනොන්දු අමතක වුණොත් එහෙම පත්තු කියලා ලියන්න ප්‍රශ්නයක් නැහැ. කවුරුත් වැරදි දාන්නේ නැහැ. අනිවාර්යෙන් ලකුණු දෙන්න. හරි? එහෙනම් ඔන්න මට වයස 11යි. එනකු වයදු 11. හරි? එනකු වයදු 11 මට වයස 11යි. right. ඊළඟට මම මෙහෙම දෙයක් කියන්නම් පුතේ. මම මේ ලිව්වේ මේ මුල් වාක්‍ය තුන මම කියන්නේ. හරි? මගේ නම නෙමෙයි දැන්නේ. මම කියන්නේ තමා ගැන තමයි පළවෙනි වාක්‍ය තුන ලිව්වේ. එතකොට මේ මගේ නම, මගේ ගම, මගේ වයස. එතනින් එහාට ඔයාට වාක්‍යයක් ලියන්න ගලප ගන්න අමාරුයි. බය නැතුව ඔයාගේ මගේ නම තාත්තගේ නම ලියන්න. හරි? එහෙනම් මම කියන මගේ අම්මා සීතා. හරි? මගේ අම්මා මගේ ගන්නා මගේ අම්මාගේ නම සීතා.
ඔයා රචනාව ලියද්දී පුතේ පුළුවන් නම් තමන්ගේ විස්තරම ලියන්න බැරි නම් මේ වගේ කෙටි විස්තර ටිකක් දාන්න. හරි? මගේ අම්මාගේ නම. එතකොට මේකෙත් මෙහෙම දෙයක් කියන්නම්. දැන් කෙනෙක්ට සමහර විට අම්මාගේ කියන දේ ලියා ගන්න දාන්න. හරි? එතකොට අම්මාගේ කියන දේ මම කියලා දීලා තියෙනවා අම්මාගේ නම් අපි ගේ අයිතිය දෙන්න දෙන්න එකතු කරනවා. නේද? එහෙනම් මගේ එනදු අම්මාගේ අම්මා වින්. හරි? කාට හරි මේ වින් කියන එක දාගන්න බැරි වැරදි කියලා හිතුනොත් එන අම්මා කියලා විතරක් දාන්න. එහෙනම් එනදු අම්මා කියලා විතරක් දාගන්න. මම දැන් දැන්නේ අම්මාගේ කියන අදහස දෙන්න අම්මා වින්. නම කියන්න පෙය. හරි? එහෙනම් එනදු අම්මාවෙන් පෙය. නම් මොකක්ද සීතා. හරි? එහෙනම් ඔන්න මගේ අම්මාගේ නම සීතා. එනදු අම්මාවින් පෙය සීතා. පැහැදිලි නේද? මගේ අම්මගේ නම සීතා කියලා ලියද්දී එනදු අම්මාවින් පෙය සීතා. අන්න ඒ විදිහට ගලප ගන්න. right? ඊට පස්සේ වාක්‍ය පහක් එන්නේ අනිවාර්යෙන්. හරි? ඔයාට ඊළඟ වාක්‍ය ලියන්න පුළුවන්. දැන් වාක්‍ය සමහර වෙලාවට කෙනෙක්ට වාක්‍ය නැති වෙන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නත් වෙනවානේ. නේද? ඒ වෙලාවට අම්මගේ නම ලියුවා. එහෙනම් දැන් තාත්තා තරහ නම් තාත්තාගේ විස්තර ලියන්න. නැවි තාත්තාගේ ටික. කොහොමද දැන්? මගේ අම්මගේ නම මම අනිත් පැත්තට ලියන මගේ තාත්තාගේ නම. හරි? මගේ තාත්තාගේ නම. මම ගන්න ලේසි නම කමල් කියලා. හරි? ඔන්න එහෙනම් මම ලියුවා මගේ තාත්තාගේ නම කමල්. ඒතර මගේ කියන්න කොහොමද අපි කියන්නේ? එනදු තාත්තාගේ කියන්නේ තාත්තා කියන්නේ අප්පා. දැන් මම මේ කියන්නේ තේරුම් ගන්න. සමහර විට ඔයාට මගේ අම්මා සීතා කියලා ලියුවොත් ඒත් හරි එතකොට එනදු අම්මා සීතා. මගේ තාත්තා කමල්. එතකොට නැත්නම් මගේ තාත්තාගේ නම කමල් කියන එකට එනදු අප්පා පෙයර් කමල් කියලා ලිව්වොත් හරි. හරි. එහෙනම් එනදු අප්පා කියන කෙනාට මම ගේ අදහස් කියලා මෙතනදී වින් කියලාම ගන්න. එහෙනම් එනදු අප්පාවෙන් නම කියන්න පෙයර් කමල්. හරි. බලන්න ඉක්මනට ලියා ගන්න පැහැදිලිව ලස්සනට ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ඔන්න වාක්‍ය දෙකම තියෙනවා. මම තව වාක්‍ය දෙකක් දෙන්නම් ඔයාලට. උදේ පුළුවන් නම් ක්ලාස් එකේදී හැමෝම කැමරා එක ඔන් කරගෙන ඉන්න. ඉවරයි. හරි. right. හැමෝම කැමරා එක ඔන් කරගත්තොත් මට ඔයාලව පේන්නේ. ඔන් කරගත්තේ නැත්නම් මට පේන්නේ නම විතරයි. ඒතකොට නම විතරක් එක්කම වැඩි කරද්දී ඔයාලට මගේ ඉන්නේ මොකක්ද? කොතනද ඔයාලට නතර වෙලා තින්නේ කිසිම දෙයක් මම දන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න. කරන්ට් එක පොඩ්ඩක් ගිහිල්ලා ආවෝ. ඉතින් කරන්ට් එකේ ගැටලුව හින්දා මට අවසාන වාක්‍ය මම ටිකක් ලියන්න. එතන මම දුන්නේ ආට පළවෙනිට දුන්නා මගේ නම දුන්නා නේද මගේ නම උබරන් කියලා දුන්නා දෙවෙනි වාක්‍ය දුන්නා මගේ ගම අනුරාධපුරය කියලා ඊට පස්සේ තුන්වෙනි වාක්‍ය දුන්නා මට වයස 11යි කියලා ඊට පස්සේ හතර දුන්නා මගේ අම්මා සීතා කියලා පස්වෙනි වාක්‍ය දුන්නා මගේ තාත්තා කමල් කියලා ඊට පස්සේ අපි හයවෙනි වාක්‍ය අවශ්‍ය නම් ලියා ගන්නවලට මගේ සුරතල මගේ සුරතලා මම ඒක දෙන්නේ ඊළඟ කොට අපි මේක ඕනේ හින්දා ගිලබේ හරි ඕනම් මේකත් ලියන්න පුළුවන්
ඊළඟට තව ඕනනම් ලියන්න පුළුවන් මම 6 ශ්‍රේණියේ ශිෂ්‍යයෙක්. මම 6 ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් කියලා ලියන්න පුළුවන්. හරි. ඔන්න ඒ වගේ වාක්‍ය ටිකක් ලියන්න පුළුවන්. ඔන්න සහෝදරය සහෝදරිය ගැන ලියන්න පුළුවන්. එතකොට මගේ සුරතලා ගිරවේ. ඔන්න මේක ඔයාලට අමතක වෙන්නේ නැති වාක්‍යයක් වෙන මේකක් කියන්නේ. මොකද ඊළඟ සෙල්ලපිරාන් කියන රචනාව ලියද්දී මේක ඔයාලට එකටත් ගලප ගන්න පුළුවන්. හරි. මගේ සුරතලා ගිරවේ. එනදු සෙල්ලපිරානි මෙතන චුට්ටක් බලන්න පුතේ මේ කියද්දි ණයන්න මෝර්ධ ජය. හරි. සෙල්ලපිරානි කියලා බලන්න මේ ණයන්න ගොඩක් අය අපි දන්න නිකන් ණයන්නත් ලියනවා. හරි. එතන ඉන්නේ මෝර්ධ සුළි. එනදු සෙල්ලපිරානි ගිරවේ ඔරු පි. හරි. මගේ සුරතලා ගිරවේ. ඊළඟ මම 6 ශ්‍රේණියේ ශිෂ්‍යයෙක්. එතන මම කියන්න නම් ආරාම් වකුමාන 6 ශ්‍රේණිය කියලා කියන්න ආරාම්තර මානවම් කියලා තමයි සාමාන්‍යයෙන් දන්නේ. හැබැයි 6 පන්ති කියලා අවශ්‍ය වෙන නාන් ආරාම් වහුපු මානව නාන් ආරාම් වහුපු මානව මම 6 වසරේ ශිෂ්‍යයෙක්. හරි. ඔන්න මේ වාක්‍ය දෙක. right. එහෙනම් ඔන්න මම නැත්නම් නාන් ශ්‍රියාරිගුවන් කියන රචනාව එතනින් හරි. හරි. එහෙනම් අපි ඊළඟ රචනාවට යමු. එතකොට මේකත් එක්කම සම්බන්ධ වෙලා වලට එන ඊළඟ රචනාව තමයි එනදු කුඩුම්බම් කියන එක. හරි. ඔයාලගේ පෙළපොතේ මට මතක විදියට 3 වෙනි පාඩමේ වගේ තිබුණා. sorry 8 වෙනි පාඩමේ වගේ තිබුණා. එහෙනම් ඒකට යමු. right. හරි. ඊළඟ රචන. එනදු කුඩුම්බ. ඒ කියලා කියන්නේ මගේ පවුල. හරි. මගේ පවුල. මේ පවුල ගැන ඔයාලට බොහෝ දුරට වාක්‍ය පහක් අනිවාර්යෙන් එන්න පුළුවන්. හරි. ඒතර පවුල ගැන වාක්‍ය ලියන්න යද්දි මෙන්න මේ වගේ චූටි වාක්‍ය ලියන්න පුළුවන්. පළවෙනියට මම කියනවා මගේ නම කුමරන් කියලා. හරි. ඔන්න මම පළවෙනි වාක්‍යය ගන්නවා. මොකද මම පළවෙනියටම කියන්නේ මගේ නම කුමරන්. එතකොට ඔයාට ලියන්න කියන්නේ වගේ පවුල ගැනනේ නේද? ඒතර බය නැතුව ඔයාට මේ වගේ චුටි සරල වාක්‍ය ටිකක් ලියන්න පුළුවන්. හරි. එහෙනම් මගේ නම කුමරන්. මගේ කියන්නේ අපි කියනවා මොකක්ද? එනදු. නම කියන්න පෙය. හරි. එනදු පෙය. කුමරන් කියන්න කුමරන්මයි. එහෙනම් ඔන්න මම පළවෙනි එක ගත්තා එනදු පෙය කුමරන්. මගේ නම කුමරන්. ඊළඟට දැන් ඔයාට හිතෙන්න ඕන මොනවද පවුලට ලියන්න. එතකොට පුතේ බය වෙන්න දෙයක් නැහැ. මේකට අපිට ලියන්න තියෙන්නේ පවුලේ විස්තරනේ. නේද? එහෙනම් පවුලේ ඉන්න කට්ටිය ගැන අපිට හොඳට ලියන්න පුළුවන් නේද? ඔව්. එහෙනම් මම කියන මගේ නම කුමරන් කියලා කිව්වා. එහෙනම් මම ඊළඟට කියනවා මගේ අම්මා. ඔන්න අම්මාගේ කියලා ගන්න පුළුවන්. හරි. මගේ අම්මා සීතා. මම මේ සරල කරලා තව පුටි වාක්‍යයක් මේකටම ගලපන්න හදනවා. මගේ අම්මා සීතා ඇය ගුරුවරියක්. ඔයාට එතකොට මම මේ ඇය ගුරුවරියක් කියන එක ලියන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. හරි. ඔයා මේක වාර විභාගෙට ලිව්වේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මගේ අම්මා සීතා කියලා ලිව්වා ඒත් ඇත්ත. එහෙනම් ඔන්න මගේ අම්මා මගේ කියන්න එනදු අම්මා කියන්න අම්මා. මගේ අම්මා එනදු අම්මා කවුද? සීතා. එහෙනම් එනදු අම්මා සීතා. මගේ අම්මා සීතා. ඇය ගුරුවරියක්.
ඇයි කියන්නේ සාමාන්‍ය පුතේ අවල් කියලා ගන්න. හැබැයි අපි මෙතනදී අමට ගරු කරන්න ඕනේ අනිත් එයා ගුරුවරියා. එන්න එයා කියලා ගන්න. හරි. අවල් ඔරු ආසිරියේ. හරි. එතකොට ඔයාට මෙතන ඔරු නැතා කියන ප්‍රශ්නයක් නැහැ. ඔබ දාන්න පුළුවන් නම් වටිනවා. එහෙනම් ඔන්න මගේ අම්මා සීතා. එනදු අම්මා සීතා. අවල් ඔරු ආසිරියේ. ඇය ගුරුවරිය. ඊළඟට මම තුන්වෙනි වාක්‍ය ලියනවා. මගේ තාත්තා කමල්. හරි. මගේ තාත්තා කමල්. එයා වෛද්‍යවරයෙක්. හරි. ඔන්න මම ලියන විදිහ. මගේ තාත්තා කමල් කියලා කියනවා. ඊට පස්සේ එයා වෛද්‍යවරයෙක් කියලා කියනවා. ඒතකොට ඔයා දැන් මෙතනදී මම මේ ඉරි ගන්නවා නේද? ඒ වාක්‍ය ලියවෙන එක කියලා ප්‍රශ්නයක් නැහැ පුතේ. හරි. මෙන්න මේ කොටස ලියන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. ඒ ලියන්න මම ඔයාලට ටිකක් වැඩිපුර කරන්ට් එකක් දෙන්න වෙන විතරයි ලියන්නේ නැත්නම් ලියන්න පුළුවන් නම් හොඳයි. ලියවෙන්නේ නැත්නම් ප්‍රශ්නයක්වත් නැහැ. ඒක මගේ මොකද්ද? මගේ කියන්න එන තාත්තා කියන්න මොකක්ද? අප්පා. එනදු අප්පා කවුද? කමල්. හරි. මගේ තාත්තා කමල්. එයා වෛද්‍යවරයෙක්. එයා කියන්නේ මොකද්ද? අව. වෛද්‍යවරයෙක් නම් අවර් ඔරු වෛද්‍ය. එයා වෛද්‍යවරයෙක්. අවර් ඔරු වෛද්‍ය. හරි. දැන් ඔන්න ගෙදර දෙන්න කියන්න පුළුවන් වාක්‍ය ටික අපි කියලා ඉවරයි. හැබැයි තව අපිට ගලපන්න පුළුවන් මෙන්න මේ මගේ අයියා ආදර. හරි ඒක පොඩි වාක්‍යයක් ගලපමු. හරි? එහෙනම් ඔන්න මගේ අයියා මම කුමරන් නමට අයියා කුමර වෙන්න බෑනේ නේද? එහෙනම් මගේ අයියා කපිල කියලා ගන්නකො. හරි? මගේ අයියා කපිල. කොහොමද කියන්නේ මගේ කියන්න එන අයියා කියන්න අන්නා එනදු අන්නා කපිල. හරි? මගේ අයියා කපිල. ඊට පස්සේ මම තව එකක් කරනවා. මගේ අක්කා. නැත්නම් මගේ නංගි. මගේ නංගි ගන්න ගීතා කියලා ලේසි වචන ටිකක් දාන්න. මගේ නංගි ගීතා. කොහොමද කියන්නේ? මගේ නම් එනදු නංගි කියන්න තංගේ. එනදු තංගේ කවුද? ගීතා. හරි? එහෙනම් ඔන්න මගේ නංගි ගීතා එනදු තංගේ ගීතා. හරි? right. බලන්න එනම් අඩුපාඩු තියෙනවා නම් ඉක්මනට හදාගන්න. චූටි වාක්‍ය පහක් තියෙන්නේ. ඔයාලට ඔයාගේ පවුල ගැන ලියන්න. ඒකට අපි රචනා දෙකක් වෙනකොට ඉවර කරා නේද? එකක් සුයරින්. නන්නා නේද? මම එහෙම නැත්නම් මා ගැන ලියන්නේ. එතකොට දැන් දෙවෙනි එක අපි ලිව්වා මගේ පවුල. නේද කුඩුම්බ. හරි? right. ඊළඟට එනවා අපි දැන් තුන්වෙනියට ලියමු. මොකක්ද හොඳ? පාසල ගැන ලියන්න කලින් අපි සුරතලා ගැන ලියලා ඉන්නේ. හරි? right. එහෙනම් මේක අයින් කරන්න ලියන කෙනෙක් ඉන්නවද? හරි. right. එහෙනම් ඊළඟ රචනාවට යන්න.
ඊළඟට ලියමු sorry එනදු සෙල්ල පිරාම මේකත් ඔයාලට එන්න පුළුවන් එනදු සෙල්ල පිරාම කියලා කියන්නේ මම කිව්වා සෙල්ල පිරාම කියන්නේ අයන්න මතක තියාගන්න මොනසුලි හරි මගේ සුරතලා හරි මගේ සුරතලා. ඒතර මේ රචනාව බොහෝ දුරට එන්න පුළුවන් රචනාවක් ඔයාලගේ පෙළ පොතේ අදාළව තියෙන දෙවෙනි වාරයට ඒ වුණාට වාර විභාගයට මේකත් එන්න පුළුවන්. හරි. පළවෙනි වාක්‍යය මම කියනවා මගේ සුරතලා ගිරවේ. හරි. මගේ සුරතලා ගිරවේ. ඔන්න මම කියලා දෙනවා මගේ සුරතලා ගිරවේ කියලා. හරි. එතකොට මගේ කියන්නේ ඔයා දන්නවා මොකක්ද? එනදු. දැන් සමහර අයට පුතේ මෙන්න මෙහෙම වැරදි වෙනවා. ලියාගෙන යද්දි සුරතලාට කියන එක අමතක වෙනවා. මාතෘකාවේ තියනවා කියලා මතක තියාගන්න. හරිද? මොකක්ද එහෙනම්? මගේ සුරතලා එනදු සෙල්ල පිරාණි මගේ සුරතලා එනදු සෙල්ල පිරාණි ගිරවෙක් කියද්දි එක්කෙනෙක් කියලා කියවෙන්නේ හින්දා මම මෙතන වරු දානවා. නැත්තම් ඔයා දැන්නේ නැතුව ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් එනදු සෙල්ල පිරාණි ඔරු කි. හරි. මගේ සුරතලා ගිරවේ. ඊට පස්සේ මම දෙවෙනි එක ලියනවා. උගේ නම පෙත්තප් නැත්නම් ඔව් මම දෙවෙනි එක ලියන්න. උගේ නම පෙත්තප්. හරි. උගේ නම පෙත්තප්. කොහොමද කියන්නේ උගේ නම? උගේ කියලා කියන පුතේ අපි පාවිච්චි කරන වචනය අදන් කියලා. හරි. අදන්. නම කියන්නේ පෙයර්. අදන් පෙයර්. පෙත්තප්පු. හරි. උගේ නම පෙත්තප්පු කොහොමද? අදන් පෙත්තප්පු. right? ඔන්න මගේ සුරතලා ගිරවේ එනදු සෙල්ල පිරාණි ඔරු කිරි. අදන් පෙයර් පෙත්තප්පු. ඊළඟට තුන්වෙනි එක ලියනවා. ඌ ලස්සන කුරුල්ලෙක්. හරි. මම මේ චෝටිම වාක්‍ය ටිකක් ලියන්න. ඌ ලස්සන කුරුල්ලෙක්. ඌ කියන්නේ අපි මොකක්ද කියන්නේ? අදු. නේද? ලස්සන කුරුල්ලෙක්. එතකොට පුතේ මෙතන එක්කෙනෙක් කියලා කියවෙන හින්දා මම ඔරු කියන කෙනා දානවා. එතකොට ඔයාලට මම කියලා දීලා තියෙනවා. ඔරු කියන කෙනා දාද්දී කුරුල්ලෙක් මොන කුරුල්ලෙක්ද ලස්සන විශේෂ කරලා තියෙනවා. නේද? නම් විශේෂණ පදයට කලින් තමයි අපි ඔරු කියන කෙනා දාන්නේ. එහෙනම් අදු ඔරු අලපාන කුරුල්ලෙක් කියන්නේ කුරුල්ලට අපි කියනවා කුරුයි නැත්තම් පරවෙයි. එහෙනම් ඔන්නම වාක්‍ය ගන්න. අදෝරු අලහාන පරවෙයි. ඌ ලස්සන කුරුල්ලෙක්. ඉතින් මම මෙතන චූටි වැරද්දක් කරලා තියෙනවා. මම මේ වැරද්ද දැනට වැරද්දක් විදිහට දාන්නේ නැහැ. මොකද තාම වල පොඩි පන්තියක ඉන්නේ ඉඳන් මෙතන හරිනම් ඔරු වෙන්න බෑ. හරි. මෙතන හරිනම් ඔරු කියන කෙනා ඕර් කියලා එන්නේ. අපි ඒක දැනට මෙහෙම තියාගෙන මේක වැරද්දක් වෙන්නේ නැති. හරි. ඊළඟ හතර. ඌ ලස්සන ගිරවේ කියලා කිව්වා. ඊළඟට මම කියන උගේ ඇඟ නැත්නම් පෙත්තපු සිංහල කතා කරන්නේ. හරි. පෙත්තපු
දෙමළ කියලා ගන්නද? රචනාව දෙමළ. පෙත්තප්පු දෙමළ කතා කරයි. හරි. පෙත්තප්පු දෙමළ කතා කරයි. කොහොමද කියන්නේ? පෙත්තප්පුමයි නමක් නේද? පෙත්තප්පු දෙමළ කියන්න තමිල් කතා කරනවා කියන්න පේසු. හරි. පෙත්තප්පු තමිල් පේසු. ඊට පස්සේ මම කියනවා ඌ පළතුරු කැමැත්තෙන් කයි. ඌ කියන්න ඌ පළතුරු කැමැත්තෙන් කයි. ඌ පළතුරු කැමැත්තෙන් කයි. හරි. ඌ කියන්න අපි දන්නා මොකක්ද? අදු. අදු පළතුරු කියන්න පුතේ පළංගල්. අදු පළංගල් කැමැත්තෙන් කියන්න අපි ගන්නවා විරුම්බි. අදු පළංගල් විරුම්බි කයි කියලා කියන්න පුණු. අදු පළංගල් විරුම්බි පුණු. ඌ පළතුරු කැමැත්තෙන් කයි. හරි. තව චුටි වාක්‍යයක් කියන්න. ඕක අමතක වුණොත් ලේසි වෙන. උගේ ඇඟ. උගේ ඇඟ කොළ පාටයි. හරි. උගේ ඇඟ කොළ පාටයි. උගේ කියන්නේ අපි කොහොමද කියන්නේ? මම කලින් වාක්‍යයක මොකක්ද? අග. උගේ ඇඟ උඩද කොළ පාටයි. පච්චේ නිරන්. හරි. ඔන්න සරල වාක්‍ය 6ක් ලියුවා අපි නේද? එතකොට පුතේ මතක තියාගන්න වාර්ය විභාගයට එන්නේ වාක්‍ය 5යි. ඒකි 5යි ලියන්න තියෙන්නේ. හරි. එතකොට වැකි 5ට බය නැතුව ඔයාලට ලස්සනට ලියා ගන්න පුළුවන්. එතකොට සුරතලා කියන්නේ එක මාතෘකාවක් විතරයි. හරි. දැන් එතකොට අපි ඔන්න මාතෘකා 3ක් ලියුවා. මම නැත්නම් නාන් සොයාරිමෝත් කියන මාතෘකාව ලියුවා. ඊට පස්සේ දැන් ලියුවා ඊළඟට එන්ඩු කුඩුම්බම් කියලා ලියුවා. දැන් මොන ලියුවා? එන්ඩු සෙල්ලත් පෙරයි. හරි. ඉක්මනට අඩුපාඩු දෙන කට්ටිය ලියා ගන්න. හරි. එහෙනම් මම ඊළඟ මාතෘකාවට යන්න. right. එහෙනම් ඊළඟට ලස්සන මාතෘකාවක්. එන්නදු පාඩුශාලේ. මේකට සරල වාක්‍ය දෙන්නේ මම. මොකද සංකීර්ණ වාක්‍ය ලොකු වාක්‍ය දුන්නොත් ඔයාලට ගලප ගන්න ලියා ගන්න අමාරුයි. ඒ හින්දා චූටි ඒවා ටිකක් දෙන්නම්. එන්නදු පාඩුශාලේ කියලා කියන්නේ මගේ පාසල. හරි. එතකොට මේ මාතෘකාවටත් ඔයාගේ ඉස්කෝලේ ගැනම කියලා ලියන්න ඕන කියලා නිමිතියක් නැහැ. හරි. ඒවට අපි ගලපලා ලියන්න දන්නේ හින්දා ඉස්කෝලේ නම ලියන්න දන්නේ හින්දා ඉස්කෝලේ නම ලියා ගන්න. නේද? හරි. ඔන්න එහෙනම් මම පළවෙනි වාක්‍යය ලියනවා. මගේ පාසල මම ලියන්නද එහෙනම් ඉස්කෝලේ නම මගේ වයසින් ඉස්කෝලේ නම දාලා ලියන්න. හරි. වලිසිංහ
හරිශ්චන්ද්‍ර මහා විදුහල. හරි. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ ඉස්කෝලේ නම එනවා නම් එතනට අදාළ තැනට ඔයාට ඔයාගේ ඉස්කෝලේ නම ලියන්න පුළුවන් නම් ඉස්කෝලේ නම ලියන්න මම මේ දාන දැන්. හරි. එතකොට මම මොන ලියනවා? මගේ පාසල. මගේ කියන්න එන දීපු පාසල කියන්න පාඨශාලේ. කාට හරි පුතේ ඉස්කෝලේ නම ලියා ගන්න බැරි නම් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න මම අනිවාර්යෙන් ඒක නම ටයිප් කරලා එවන්න. හරි? එනිදු පාඨශාලේ අයන මම නිකන් දානවා අයන දානවා දන්නවා මේ කියලා නේද? අනුරාධපුර කියලා කියන්නේ. හරි? ආ වලිසිංහ හරිශ්චන්ද්‍ර යන්ති චන්දිර කියලා කියන්නේ. විද්‍යාලය කියන්නේ මතක තියාගන්න විදුහල විද්‍යාලය. සමහර අය මේ විදුහල කියන එකට ලියද්දී උතේ විදුහල කියලාම ලියනවා. එහෙම වචනයක් නැහැ. විදුහල විද්‍යාලය. හරි? එහෙනම් ඔයාට ඕනේ නම් ඔයාට පුළුවන් ඔයාගේ ඉස්කෝලේ නම මෙතන අදාළ කොටසට දාන්න. හරි? ඉස්කෝලේ නම ලියන වාක්‍ය විතරයි චුට්ටක් දීග වෙන්නේ. හරි? ඊට පස්සේ දෙවෙනි වාක්‍යයට නම් මෙහෙම ලියනවා. එය ජාතික පාසල. හරි? එය ජාතික පාසල. එතකොට මෙන්න මේ වාක්‍යය. එය ජාතික පාසලක් කියලා කියන්න එය කියන්න අදු. හරි? ජාතික පාසලක්. ඔරු ජාතික කියලා කියන්නේ තේසි. හරි? එහෙනම් ඒ ජාතික පාසලක්. අදෝරු තේසිය පාඨශාලේ. හරි? අදෝරු තේසිය පාඨශාලේ. ඒ ජාතික පාසලක්. හරි? ඊළඟට මේ ජෝඩි වාක්‍ය මම දෙන්නේ. හරි? එය ගොඩක් ලස්සනයි. හරි? එය ගොඩක් ලස්සනයි. එතකොට එය කියන්න අදු. ගොඩක් කියන්න මෙහෙම. අදු නිහඬුම් අලහාන. ඒක ගොඩක් ලස්සනයි. හරි? ඊට පස්සේ සමහර විට දැන් මම මේ දෙන වාක්‍ය පුතේ ඔයාලට මම ලේසි වෙන දෙන්නේ නැත්නම් අය වසරේ ඉඳ දෙන්නේ නැත්නම් 8 වසර 9 වසර නම් මේ වාක්‍ය ටික ඒකට ගැලපෙනවා. ලකුණු දෙන්න පුළුවන් හැබැයි ලකුණු දුන්නට වාක්‍ය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හරි? ඊළඟට මම කියනවා අපිට ඕන එතුමාගේ නම ලියන්න පුළුවන්. හරි? එය විශාල පාසලක්. නැත්නම් මගේ පාසල ගොඩක් විශාලයි. මම මේ දෙන වාක්‍ය වලින් ඔයා ගැලපෙන වාක්‍ය ගන්න වාක්‍ය 8ක් විතර දෙන්නම්. මොකද මේ රචනාව අපිට කලින් ලියා ගන්න බැහැ. හරි? මගේ පාසල
එනදු පාසල කියන්න පාඩශාලේ ගොඩක් කියලා කියද්දී අපි ගන්නවා මෙහෙවුම් කියන වචන. මෙහෙවුම් විශාලයි කියන්නේ ලොකුයි. එහෙනම් පෙරිය ලොකු කියන්න ලොකුයි කියද්දී පෙරියද. හරි. මගේ පාසල ගොඩක් විශාලයි. හරි. ඊට පස්සේ මම කියන අපේ විදුහල්පති තුමා. නැත්නම් පාසලේ තියෙන දේවල් එන්නේ. අපේ පාසලේ පාසලේ 6 11 වෙන 6 13. ඔයා මෙතන සංඛ්‍යාවෙන් දාන්න, ඉලක්කමින් දාන්න. හරි? අපේ පාසලේ 6 13 දක්වා පන්ති ඇත. හරි? අපේ පාසලේ එමඩු ඔයාට මෙතන උනම් එමඩු කියන වචන වල ගන්න නැති වෙන්නේ. ඔන්න ඔයාලට මගේ කියලා දාන්නත් පුළුවන්. හරි? මම මෙතන දානවා එංගල් කියලා අපේ කියන අදහස දෙන්න. එංගල් වචනේ හොර වෙනවා වගේ. එහෙනම් එංගල් පාසලේ කියන්නේ මතක තියාගන්න පාඩශාලයේ. එංගල් පාඩශාලයේ 6 13 වරේ දක්වා කියන. හරි 6 13 වරේ පන්ති කියලා කියන්නේ වහුකුපල් ඇත කියන උල්ලන උණ්ඩු. හරි එහි ඊළඟ වාක්‍ය චුට්ටක් ලොකුයි ඒකට. දැන් එතන ලියන්න පුළුවන් එක. එහි පරිගණකාගාර පුස්තකාල පුස්තකාල කියන විද්‍යාගාරය යනාදී පහසුකම් ඇත. දැන් ඔයාලට සමහර විට එහි කියලා ලියලා පරිගණකාගාරය, පුස්තකාලය, විද්‍යාගාරය ඇත කියලා ලියාගත්තත් ඇති. පහසු යනාදී පහසුකම් නැතුණා ප්‍රශ්නයක් නැහැ. හරි? එහි කියන්නේ අංගු පරිගණකාගාරය කියන්නේ පුතේ අපි කියන්නේ කණිනි කූඩ. හරි? කණිනි කූඩ. පුස්තකාලය කියලා කියන්නේ නූලෑන්. හරි? පරිගණකාගාරය, පුස්තකාලය, විද්‍යාගාරය කියලා කියන්නේ ආයු කූඩ. ආයු කූඩ. යනාදී කියලා කියන්නේ කොහොමද? පහසුකම් කියලා කියන්නේ වසදිහල්. ඇත කියලා කියන්නේ උල්ලන. ඒ රුක්කින්රණ කියලා ගන්නවා නම් පුළුවන්. හරි. ඊට පස්සේ මම අවසානට කියනවා මගේ පාසලට ගොඩක් කැමතියි.
හරි මම මගේ පාසලට ගොඩාක් යනවා කියන්න පුළුවන් මට එහෙනම් ඔන්න කියනවා මම කොහොමද நான் මගේ පාසලට එනදු පාසලට පාඩශාலைக்கு நான் එනදු පාඩශාலைக்கு මම මගේ පාසලට හරි நான் එනදු පාඩශාலைக்கு ගොඩක් කැමතියි ගොඩක් කියන් මිහවු කැමති කියලා කියන්නේ විරුම්බුහින්රේ හරි நான் එනදු පාඩශාலைக்கு මිහවුම් විරුම්බුහින්රේ මම මගේ පාසලට ගොඩක් කැමතියි right ඉක්මනට වාක්‍ය ටික හදාගන්න අඩුපාඩු තියෙනවා ඉක්මනට ලියාගන්න පිළිවෙල ලස්සනට ලියාගන්න ලියලා ඉවරයි කියලා මම හිතනවා ලේනා ඉන්නවනම් මට කියන්න ඉක්මනට right ඉවරයි very good ඉවරයි හරි පුතේ කාට හරි මොනවා හරි ලියා ගන්න අවශ්‍ය වෙලා මග හැරුණා නම් මම රෙකෝඩින් එක දාන ලින්ක් එක ඔයාලා ඒක බලලා එකෙන් අඩුපාඩු ටික හදාගන්න. හරි. එතකොට තව දෙයක් කියන්න. දැන් අද දවසේ අපි මුල් කොටස් මතක් කිරීමක් කරේ තුන්වෙනි වාරයට අදාළ කොටස් මතක් කිරීමක් නෙමෙයි. හරි. ඒකට මම ඔයාලට ටියුට් එකක් දැම්මා. මට හිතුණා මේ කොටස කරලා හිටලා ඉවර වෙලා ඊළඟට ඊට පස්සේ ඊළඟ කොටස කරා නම් හරි කියලා ඊළඟ කොටස විදියට ඊළඟ දවසේ අපි තුන්වෙනි වාරට අදාළ පාඩම් ටික මතක් කරන ගමන් ඒ ටියුට් එක කරගෙන යන්න ඔයාලට ටියුට් එක දාලා තියෙන WhatsApp group එකට හම්බුනේ නැති කෙනෙක් ඉන්නවා නම් මට පර්සනල් මැසේජ් එකක් දාන්න මගේ නම්බර් එකට මම ඔයාලට අනිවාර්යෙන් ටියුට් එක දාන්න. හරි? හරි. එහෙනම් ලියන කෙනෙක් ඉන්නවා නම් අපව කියන්න ඉක්මනට right. හරි එහෙනම් අපි අද දවසේ ක්ලාස් එක අවසන් කරමු. අපි ඊළඟ දවසේ අමු කොහොමද ඉරිදා ක්ලාස් එක තියෙන සුපුරුදු විදියටම ඒ දෙයකට සම්බන්ධ වෙන්න ඊට අමතරව තමයි අමතර පන්තියක් අද දාගන්න. right. හරි එහෙනම් මොකට උස්සන්නයි මංගල අඩතනාල සම්දිප්පෝම් වණක්කම්. வணக்கம் ஆசிரியர். வணக்கம் ஆசிரியர்